පද ට්‍රික් එක රෙජිස්ටර් කරපු පළවෙනි කම්පැනි මෙච්චර කාලෙ තියෙන්නේ. අර ඇටිටියුඩ් එක තමයි. ඒ කියන්නේ අපි කොයිම වෙලාවකවත් මොන ප්‍රශ්නයක්වත් මේ කම්පැනි එක ගිව් අප් කරන්නේ නැහැ කියන තැන තමයි මම සංජය අපේ ෆවුන්ඩර්ස්ලා කට්ටිය ඔක්කොම හිටියේ. මොකද්ද හේතුව? ඒ කියන්නේ ඩයිවර්සිෆයි කරන්න ඔබතුමාගේ බිස්නස් එක. මේක මම හිතන්නේ නැහැ මේ ඒක ඒ කියන්නේ අපි අපේ කාලේ අපි අලුතෙන් කරපු දෙයක් කියන්නේ. ඔටෝබයෝග්‍රැෆිස් තමයි මගේ ජීවිතේ තනි කරම වෙනස් කරන්නේ. ඔබතුමාගේ පේන්ෆුල්ම කාලේ කවද්ද? ඒ ලෙවල් ෆේල් වෙච්ච එක තමයි මට ජීවිතේ වෙච්ච ලොකුම ඩවුන්ෆෝල් එක. කසාද බඳිනවා කියන්නේ ලොකුම උදව්වක් ඉල්ලන මිනිස්සෙකුට තමයි උදව්වක් ලැබෙන්නේ. ඒක නිසා උදව්වක් ඉල්ලන්න කොයි වෙලාවත් පසුබට වෙන්න එපා. අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නේ මායා ආයතනයේ co-founder වන ඉයන් ඉද්දමල්ගොඩ මහත්මයා. ඔබතුමාව සාදරයෙන් අපේ චැනලට පිළිගන්නවා. අපි දකිනවා ඔබතුමා යුනිවර්සිටි වල ඉන්නවා, ෆොටෝග්‍රැෆි කරනවා, PhD එකක් හදාරනවා, කම්පැනි එකට co-founder විදියට ඉන්නවා. ඒ වගේම ගවර්න්මන්ට් එකේ වැඩවලට සහභාගී වෙනවා. යම් තරුණ ව්‍යවසායකයන් උපදෙස් දෙනවා. ඇත්තටම ඔබතුමා කවුද? ඔබතුමා ඒලියන් කෙනෙක්ද? එහෙම නැත්නම් ඔබතුමා රොබොට් කෙනෙක්ද? කවුද? ඔබතුමාගේ අදහස ඉදිරිපත් කරොත්. මුලින්ම මේ ස්තුතිවන්ත වෙනවා මට මේකට කතා කරාට මේ පොඩ්කාස්ට් එකට එන්න කියලා. ටයිම් මැනේජ්මන්ට් කියන්නේ නම් ඇත්තටම ඊටාම අමාරු වැඩක් තමයි. කවුරුත් පර්ෆෙක්ට් නෑ. මටත් ඇත්තටම මිස් වෙන ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි මම පුළුවන් තරම් මගේ වෙලාව කල්පනා කරගන්න මේ මම උත්සාහ කරනවා. මොකද ඒ කියන්නේ ඉතුරු දේවල් ඕන දෙයක් අපිට ගන්න ලබා ගන්න පුළුවන් වුණාට කාලය කියන්නේ කොයි වෙලාවක අපිට නවත්තන්න බෑ. ඒක ඔයාටත් එකම කාලය තියෙන මටත් එකම කාලය තියෙන. ඉතින් ඒක අපි කොහොමද යුටිලයිස් කරනවද කියන එක තමයි තීරණය වෙන්නේ. මම කරන හැම දෙයකින්ම මම බලාපොරොත්තු වෙන දේ තමයි ජීවිතයේ අන්තිම සතුට කියන්නේ. ඒ කියන්නේ හැපිනස් තමයි මගේ අන්තිම මොටිව් එක. ඒක සල්ලි වලින් සතුට දෙන්නේ, සෝෂල් වර්ක් කරලා සතුට එන්නේ, එහෙම නැත්නම් තව කෙනෙකුට දෙයක් උගන්වලා සතුට එන්නේ කියන එක නෙමෙයි. end of the day සතුටින් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට අදාළ වෙන සියලුම දේවල් මම දන්නවා මට මෙන්න මේ දේවල් වල කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ දේවල් කරන්න මම වෙලාව හොයා ගන්නවා මැද්දෙන්. ඉතින් ඒකට ටූල්ස් දෙක තුනක් මම පාවිච්චි කරනවා. ඕනනම් අපි කතා කරනකොට ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. හරි අපි කතා කරමු ඉස්සරහට. අපි මුලින්ම පොඩි ටෙස්ට් එකක් කරමු. ඔබතුමා රොබොට් කෙනෙක්ද, ඒලියන් කෙනෙක්ද, එහෙම නැත්නම් රියල් හියුමන් කෙනෙක්ද පොඩි ටෙස්ට් එකක් කරමු. මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ටෙස්ට් එකයි බලමු පාස් වෙනවද කියලා. traffic light mark කරන්න තියෙන්නේ. yes normally traffic light එක mark කරලා verify button එක click කරන්න. you are not a robot නේ. yes okay guys අපි human කෙනෙක් එක්ක ඉන්න podcast එක ඉස්සරහට කරගෙන යමු. interesting method එකක් මම පළවෙනි වතාවට ඒ වගේ දැක්කේ. මේ ගොඩක් කියලා කතා කරා. අපි මුලින්ම ඔබතුමාගේ අතීතයට ගියොත් මායා ක්‍රියේෂන් එක පටන් ගන්න. normally අපි business world එකේ දැක්කොත් ඔබතුමා start කරපු පළවෙනි company එක මායා හයෝ කියන්නේ. කම්පැනියක් විදිහට අයිඩියා එකක් විදිහට නෑ. මොකද අයිඩියාස් ගොඩාක් තිබ්බා ඒකයි. මම පොඩි කාලේ ග්‍රැෆික් ඩිසයින් තමයි ගොඩක් මගේ ආසම සබ්ජෙක්ට් ඒරියා එක. ඒක ඒ කියන්නේ මේ මාර්ගය ඇතුලේ ගොඩාක් දේවල් මම කලින් try කරලා තියෙනවා. ඊට පස්සේ මම අතන වීඩියෝග්‍රැෆි try කරලා තියෙනවා තව මේ මගේ යාළුවෙක් එක්ක. ඉතින් successfully launch කරපු ප්‍රධාන කම්පැනි එක තමයි මායා කියන්නේ. කම්පැනියක් පළවෙනි කම්පැනි එක රෙජිස්ටර් කරලා normally ලෝකේ ගොඩක් කම්පැනි ෆේල් වෙනවා කියනවා. ඔබතුමාගේ කම්පැනි අවුරුදු 20කට ගිටුනේ තියෙනවා. මොකද්ද ඒ කියන්නේ? මොකද්ද ට්‍රික් එක රෙජිස්ටර් කරපු පළවෙනි කම්පැනි මෙච්චර කාලෙ තියෙන්නේ? මේකයි. ඒක ගැන කතා කරොත් ඇත්තටම අර ඇටිටියුඩ් එක තමයි. ඒ කියන්නේ අපි කොයිම වෙලාවකවත් මොන ප්‍රශ්නයක්වත් මේ කම්පැනි එක ගිව් අප් කරන්නේ නැහැ කියන තැන තමයි මම සංජය අපේ ෆවුන්ඩර්ස්ලා කට්ටිය ඔක්කොම හිටියේ. ඉතින් ප්‍රශ්න ගොඩාක් ආවා. ඒ කියන්නේ සල්ලි වශයෙන් ප්‍රශ්න ආවා, අපිට වර්ක් එන්වයරන්මන්ට් වල ප්‍රශ්න ආවා, ප්‍රොසෙසර් ප්‍රශ්න තිබ්බා, ටෙක්නොලොජි ප්‍රශ්න තිබ්බා. ඉතින් ඒ මොන ප්‍රශ්නේ ආවත් ඒ කියන්නේ මේක අපේ කෝ බිස්නස් එක. කියන්නේ අපිට තව ඔපචුනිටිස් ගොඩක් ආවා. ඒ එකක්වත් කැපිටලයිස් කරන්න අපි කවදා හරි මේකෙන්ම ගොඩ යනවා කියන එක තමයි අපි ඔළුවේ තිබ්බේ. ඉතින් ඒකින්ද ඒ මාර්ගයට ආපු ඉතුරු කම්කටල ඔක්කොම ටික අපි ඒ කියන්නේ හොඳ දෙයක් විදිහට තමයි දැක්කේ. හරි කවන්නේ මේකේ වටනත් අපි ඊළඟ තැන ටෙක්නොලොජි චේන්ජ් කරා තැන් ගොඩකදී. ඒ කියන්නේ අපි මුලින්ම පටන් ගත්තේ වෙබ් කරන්න උනාට මැද්ද ඊට පස්සේ SEO පැත්තට ආවා. ඊට පස්සේ e-commerce පැත්ත මේ පික් අප් කරා. ඊට පස්සේ social media marketing පික් අප් කරා. ඒ වගේ මනුවස් ගත්තා වෙනම. ඒකෙන් නමුත් අර කොයිම වෙලාවකවත් ගිව් අප් කරන්න හිටියේ නැහැ. ඒ කියන්නේ මේ අයිඩියා එකෙන් තොර අපිට අර ගොඩ යාමක් නෑ වගේ කියන තරකින් තමයි අපි කරේ. ඒ කියන්නේ මේක කොහොම හරි මේ කම්පැනි එක හදනවා කියලා. මොකද අපිට තිබ්බ ටෙක්නොලොජි විෂන් එකක් තිබ්බා. ඒ ටෙක්නොලොජි විෂන් එක කම්පැනි එකට රන් කරනවා කියන එක තමයි අපේ තිබ්බ අයිඩියා එක. ඔබතුමා දැන් මතක් කරා ඒ කියන්නේ කම්පැනි මුලින්ම normal software කම්පැනි එකක් ඒ වගේ ස්ටාර්ට් කළා. පස්සේ social media ආම්මයක්, ඊට පස්සේ marketing ආම් එකක්. ඒ වගේ ඇයි එහෙම කියන්නේ එක දෙයක් ස්ටාර්ට් කරලා ඇයි පෝර්ට්ෆෝලියෝ ඩයිවර්සිෆයි කරන්න පුළුවන් normally?
එතන බිස්නස් එක ඩයිවර්සිෆයි බයි කරන්න මොකක්ද ඒ කියන්නේ ඒ කාලේ හැටියට එහෙම හිතුනේ ඇයි? ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ රෂියන් එකක් ආවද ඒක රෂියන් කීපයකට ඔබතුමාලා මුහුණ දීලා තියෙන ලෝකේ නෝමලි හවුසින් ක්‍රෑෂ් එක ආවා 2002 ඊට පස්සේ බබල් එකක් ආවා ඩොට්කොම් බබල් එක ඊට පස්සේ 20 කොවිඩ් ක්‍රෑෂ් එක. එතකොට ඒ වගේ ඒ මොකක්ද හේතුව ඒ කියන්නේ ඩයිවර්සිෆයි කරන්න ඔබතුමාගේ බිස්නස් එක? මේකයි මම හිතන්නේ නැහැ මේ ඒක ඒ කියන්නේ අපි අපේ කාලේ අපි අලුතෙන් කරපු දෙයක් කියලා. මොකද මේක තියරි එකක් විතර ගත්තත් ලෝකේ තියෙන ලොකුම කම්පැනිස් එක මේ වෙනකොට තියෙන ලොකුම කම්පැනිස් එක ගත්තා ඒගොල්ලෝ ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එකෙන් මුලින් පටන් ගත්ත බිස්නස් එකෙන් මෙතෙන්ට ආපු බිස්නස් තියෙන ඉතාලම අතලොස්සයි. අනිත් ඔක්කොම එක එක විදිහට පටන් ගන්න මේ දැන් වෙන ඉන්ඩස්ට්‍රි වල ඉන කට්ටිය. ඉතින් අර ගොඩක් වෙලාවට ඔන්ටර්ප්‍රෙනියර් මයින්ඩ්සෙට් වල පොඩි ඩිලූෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි පටන් ගත්ත දේම අපි දිනු වෙන්න ඕනේ කියලා. ඒකට එහෙම දෙයක් නැහැ. ඒකට අපි දැන් කරන්ට් එක්සැම්පල් එක ගත්තොත් අපි ඊලෝන් ගත්තොත් එහෙම ඊලෝන්ගේ දැන්ට තියෙන්නේ මේජර් කම්පැනිස් දෙක ගත්තා SpaceX ප්‍රෝග්‍රෑම් එකයි ඊට පස්සේ ටෙස්ලා කාර් එකයි. එතකොට හැබැයි ඊලෝන් මස්ක්ගේ පළවෙනි ප්‍රොඩක්ට්ස් ගත්තොත් එහෙම ඕගොල්ලෝ දන්නවා තේ PayPal තිබ්බා ඒවා ඔක්කොම ඉතින් ඒවා පේමන්ට් ප්ලැට්ෆෝම් එහෙම. තමන් පටන් ගත්ත එකෙන්ම ඒ බිස්නස් එකම ඉස්සරහට අරන් යනවා කියන එක මම හිතන්නේ නැහැ ලෝකේ සක්සස්ෆුල් වෙච්ච ඔන්ටර්ප්‍රෙනර්ස්ලාගේ අපි ලයිෆ් ස්ටෝරීස් ගත්තොත් එහෙම නැහැ. එතකොට ඒගොල්ලෝ එක එක සමහරවිට තමන් හිටපු ඉන්ඩස්ට්‍රි වල තනිකරම ආත්පසින් වෙනත් ඉන්ඩස්ට්‍රි එකක් පටන් ගන්නවා. හැබැයි ඒ හැම ඉන්ඩස්ට්‍රි එකක්ම පටන් ගන්න ඒ විෂන් එකක් ඇතුව. අපිටත් තිබ්බේ ඒක තමයි. අපේ විෂන් එකට අපි කොහොම හරි යනවා. එතකොට ඒකේ ටෙක්නොලොජි මනුව කරන එක. දැන් අපි පොඩ්ඩක් IT වලින් ඩයිවර්සිෆයි වුනේ නැහැ. අපේ තියෙන ස්කිල් සෙට් එක ඇතුළේ අපි මේක ඩෙවලොප් කරන්න පුළුවන් කියන මනුව එක තමයි ගත්තේ. ඒක අර ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක් මිසක් අර මම හිතන්නේ අර රොකට් සයන්ස් ටයිප් ඩිසිෂන් එකක් නෙමෙයි. ඒක අපි ගොඩක් කේස් ස්ටඩීස් කියලා තිබ්බා ඔන්ටර්ප්‍රෙනර්ස්ලා. ඉතින් අපිට මයින්ඩ් සෙට් එකක් තිබ්බා අර කම්පැනි එක සර්වයිවල් එක තියෙන්නේ ඒව ඩයිවර්සිෆයි කරන එකයි ඔය අපිට රෙසිඩන්ට් හරි මොන හරි අපිට එනවට කොච්චර දුර ඉක්මනට අපිට ඇඩප්ට් වෙන්න පුළුවන්ද කියලා. පැන්ඩමික් වලටත් කොච්චර දුර ඇඩප්ට් වෙන්න පුළුවන්ද කියන එක මතයි කම්පැනි එකේ සස්ටේනබිලිටි එක තියෙන්නේ. ඒ මයින්ඩ් සෙට් එක තමයි තිබ්බේ. මම හිතන්නේ හැමෝටම තියෙන්නත් ඕනේ මේ මයින්ඩ් සෙට් එක. නැත්නම් ගොඩාක් වෙලාවට අපි දැක්කලා තියෙනවා ලංකාවේ වුණත් ඒක තමන් පටන් ගත්ත දේම තමන් ඉවර කරන්න ඕනේ කියලා හිතලා ගොඩාක් බැංක්‍රප්සි වලට යන ඕගනයිසේෂන්ස් අපි දැකලා තියෙනවා. ඉතින් එහෙම නැතුව විෂන් එක ක්ලියර් තියාගෙන ඔයාගේ පාත් එක හදාගන්න එක තමයි මම රෙකමෙන්ඩ් කරන්නේ. නෝමලි ඔබතුමාත් මතක් කරා මයින්ඩ් සෙට් එක. ඒ මයින්ඩ් සෙට් එක කොතනින්ද ඒක කියන්නේ ඒක ඔයාගේ ඉපදින් වෙන දෙයක්ද ඒක ඔයා නැත්නම් ඩෙවලොප් කරගත්ත දෙයක්ද නැත්නම් ඔයා මෙන්ටර් කෙනෙක් හම්බුණාද කොහෙන්ද කොතනින්ද ගුරුවරුත් එක්ක වැඩ කරලා නැත්නම් ඔයාට වඩා උඩ ලෙවල් එක මිනිස්සු ආශ්‍රය කරලා ඒ කොතනින්ද ඒක සර්ගේ ඒකේ මයින්ඩ් සෙට් එක ඉන්නේ? මම මේක මගේ පර්සනල් බිලීෆ් එක. මම හිතන දේ තමයි there are ඒ කියන්නේ සමහර කට්ටිය ආගම කරනවා mindset is born mindset you can't do anything about it. ඒක ඇවිල්ලා නැත්තම් වань මුකුත් කරන්න බෑ. සමහර කට්ටිය කියන නෑ ඕන මයින්ඩ් එකක් ට්‍රේන් කරන්න පුළුවන්. මම ඉන්නේ උතර මැද. ඒ කියන්නේ ටෙක්නිකලි අපිට ඉන්හෙරිට්ලි සමහර වෙලාවට අපි හිතන දේවල් තියෙනවා. අපි ඒ කියන්නේ දේවල් ගැන හිතන ලෝක ගැන දකින විදිහ තියෙනවා. ගොඩාක් මහන්සි වෙලා ට්‍රේන් කරන්න පුළුවන්. හැබැයි මම ඉන්නේ ඒකේ මැද තැනක. අපි ට්‍රේන් කරත් සමහර වෙලාවට පොඩි දෙයකින් ආයි ඩිස්ටර්බ් වෙලා ආයි පරණ මයින්ඩ් සෙට් එකට එන්න පුළුවන්. නමුත් අපි මැද ලෙවල් එකකට ආවොත් ඒ කියන්නේ සමහර කට්ටිය පුෂ් කරන් යන්න කැමති කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය පොඩ්ඩක් රිසර්ව් වෙලා යන්න කැමති කට්ටිය ඉන්නවා. ඔය දෙගොල්ලොන්ටම මේ ලෝකේ පවතින්න පුළුවන්. හැමෝම බිස්නස් පටන් ගත්තොත් බිස්නස් වල වැඩ කරන්න කට්ටිය නැති වෙනවා. ඒතකොට මේකේ මික්ස් එකක් අර ආගම් වල පවතින හැම වෙලේම මැදම අවත කියන්නේ කියලා. මම හිතන්නේ ඒක මැද දෙයක්. ඔයා certain set of your mindset actually comes from your DNA. ඒ කියන්නේ වාගේ ඇතුලේ ඊට පස්සේ ඊතුරු කැලල වට ට්‍රේන් කරලා ගන්න පුළුවන්. එහෙනම් හැබැයි මම කොයි වෙලාවකවත් බිලීව් කරන්නේ නැහැ ඔයා මයින්ඩ්සෙට් එකක් එක බෝන් වෙනවා. ඒක නර්චර් කරලා නැත්නම් වාගේ නොලෙජ් එක අප් ස්කිල් කරගත්තේ නැත්නම් කවදාකවත් ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන් කියලා මම පොඩ්ඩක් අත්විඳ කරන්නේ. ඒකින්ද ඒක අනිවාර්යයෙන්ම වාගේ මයින්ඩ්සෙට් එක ට්‍රේන් කරන්න ඕනේ. මමත් එහෙම කරලා තියෙනවා. ඒකට හොඳම විදිහ තමයි සක්සස් වෙච්ච ස්කූල්ල සහ ෆේල් වෙච්ච ඔන්ටර්ප්‍රනර්ස්ලා දෙන්නගෙම කේස් ස්ටඩීස් නැත්නම් ලයිෆ් ස්ටෝරීස් කියන්නේ. ඔටෝබයෝග්‍රැෆීස් තමයි මගේ ජීවිතේ තනිකරම වෙනස් කරන්නේ. ඒවා කිව්වොත් ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ ෆේලියර්ස් වලින් ඉගෙන ගන්නත් පුළුවන්, සක්සස් වලින් ඉගෙන ගන්නත් පුළුවන්. ස්පෙෂලි ඔය කොඩැක්, මැක්ඩොනල්ඩ්ස් වගේ වැටිච්චකම එකට වැටලා කියන වෙන කෙනෙක් පික් අප් කරලා ගත්තේ. නමුත් වැටිච්ච කම්පැනිස් ගැන කතා කරොත් එහෙම ඒ වගේ ගොඩාක් දේවල් වලට ඉගෙන ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔබතුමා මතක් කරා මේ ෆේල් වෙච්ච කම්පැනි සහ ලයිෆ් ස්ටෝරි. ඔබතුමා එක තැනකදී කියනවා මේ සක්සස් වෙච්ච කට්ටියගේ මේ සක්සස් ස්ටෝරි එක බලන්න එපා, ලයිෆ් ස්ටෝරි එක බලන්න කියලා. ඒ දැන් නෝමලි දැන් අපි YouTube එකේ බැලුවත් කොහේ බැලුවත් ගොඩාක් වෙලාවට තියෙන සක්සස් ස්ටෝරි. නමුත් ඒක පිටිපස්සේ තියෙන්නේ මහා පේන්ෆුල් කාලයක්. ඔබතුමාගේ පේන්ෆුල්ම කාලය කවද්ද? සහයම කාලයක් තිබුණද කොහොමද අත්දැකීම? ඔව් අනිවාර්යයෙන්ම තිබ්බා. මොකද මම O level හොඳට පාස් වෙච්ච කෙනෙක්. ඊට පස්සේ මම මොකක්ද ඒකට අපි කියන්නේ? ඒකට ඊගෝ කියන්න බෑ. නමුත් අර ඒ කියන්නේ ඕවර් කොන්ෆිඩන්ස් වෙලා මම හැම මේ ලෙවල් කරද්දී O level කරපු කාලේ
කරපු එක්ස්ට්‍රා කරිකුලර් වැඩ ටික හැමම කරා. හැබැයි A level කියන්නේ අයගෙන අපි ඒ කියන්නේ 10 වසරට වගේ වෙනකන් ඉගෙන ගත්ත හැම දෙයකටම වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කැපැසිටි එකක් බිල්ඩ් කරන කාලයක් අවුරුදු දෙකක් ඇතුළත. ඒක මට තේරුම් ගන්න ටිකක් කල් ගියා. A level fail වෙච්ච එක තමයි මට ජීවිතේ වෙච්ච ලොකුම ඩවුන්ෆෝල්. ඒ කියන්නේ ඒක මම එක්ස්පෙක්ට් කරෙත් නෑ. ඊට පස්සේ මගේ වටේ හිටපු කවුරුත් එක්ස්පෙක්ට් කරෙත් නෑ. ඒකින්ද මගේ ජීවිතේ තාදේශ මම මේ සෙකන්ඩ් ට්‍රයි අතහැරලා තර්ඩ් ට්‍රයි එකේ තමයි මේව කරගෙන. ඒත් ඒ අවුරුදු දෙක මගේ ජීවිතේ ලැග් වෙච්ච ලොකුම කාලවල එකක්. ඒ කියන්නේ මම මොකද්ද මම කරන්නේ කියලා හිතා ගන්න බැරුව එහෙම හිටපු කාලයක්. ඒකෙන් ලැබු පන්නරයත් එක පැත්තකට හරි උදව් වුණා. මොකද මම මේ සෙල්ෆ් ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න පටන් ගත්තේ ඔය අවුරුදු දෙක ඇතුළත. මොකද ගෙදර කට්ටිය ගොඩාක් හොප්ස් තියාගෙන තමයි මට ඉගෙනුවේ. ඉතින් අර ඕලේ ඔලුත් හොඳට පාස් වුණාට පස්සේ A level ඉන්ජිනියරින් යයි කියලා තමයි හිතාගෙන හිටියේ. ඉතින් ඒ ඩ්‍රීම්ස් කැඩුනහම දෙමව්පියෝ පවා පොඩ්ඩක් අනිත් පැත්තට එනවනේ. ඒ කියන්නේ හැම වෙලේම අර බයින්න පටන් ගන්නවා එහෙම. ඒකෙන් තමයි මම හිතාගත්තේ මම ඉන්ඩිපෙන්ඩන්ට් ලයිෆ්. ඒ කියන්නේ මම මගේ ක්ලාස් ෆීස් මම හොයාගෙන කියලා ආපු එළියට ආපු ගමන තමයි මේ තියෙන්නේ. ඉතින් අර ඒක ඉතාලම පේන්ෆුල් කාලයක්. මොකද අර එහෙම බිමන වැටෙනවා කියලා අපි කියන්නේ. එහෙම දෙයක් වුණාට පස්සේ හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. ඒ කාලේ තමයි අමාරුම කාලේ. ඒකට සාපේක්ෂව වයසත් එක්ක ඉතුරු කාලවල වල ආපු දේවල් සාමාන්‍යයෙන් බැලන්ස් කරගන්න පුළුවන් එකක් තමයි තිබ්බේ. කාලයක් තමයි තිබ්බේ. නැත්නම් අර ඒ වගේම ඩවුන්ෆෝල් සිබ තමයි මැද. නමුත් අරකට තමයි මගේ ජීවිතේ ලොකුම ඒ අවුරුදු දෙක තමයි මගේ ජීවිතේ ලොකුම අමාරුම අවුරුදු දෙක. ගොඩක් අයට පේන්ෆුල් කාලයක් තියෙනවා. කියන විදියට සඳහන් කරන විදියට පේන්ෆුල් කාලේ ගෙවිලා තියෙනවා. මොකද්ද ඒ කියන්නේ මේ කරන දේවල් වලින් හැම දෙයකම මොකද්ද අවසාන ගෝල් එක? ඒ කියන්නේ ඉලොන් මාස්ක් කියනවා යාට මැරෙන්න කලින් අඟහරුවල ජීවත් වෙන්න අඟහරුවල නිවාස කරන්න ඕනේ කියලා. ඔබතුමාගේ මොකද්ද අවසාන ගෝල් එක ලයිෆ් එකේ? මොකද්ද මේ වගේ දෙයක් එක බිලියන කම්පැනියක් ක්‍රියේට් කරනද? මොකද්ද එක්ක ස්ටොක් මාකට් ලිස්ට් කරන්නද? මොකද්ද අවසාන ගෝල්? මිනිස්සුන්ට ඕන තරම් ගෝල් තියෙනවා. මගේ ජීවිතේ දැන් අවුරුදු 3කට විතර කලින් හිටපු විදිහයි මම හිතන විදිහයි දැන් ටිකක් සෑහෙන දුරට වෙනස් වෙලා තියෙනවා කියලා මම කියලා පටන් ගන්න ඕනේ. මොකද 2022 වගේ වෙනකන් 21 වගේ වෙනකන් මගේ ප්‍රසූට් එක තිබ්බේ ඇත්තටම මිලියන් ඩොලර් කම්පැනි එකක් හදන්න. ඒකට හේතුව තමයි මම හොඳටම විශ්වාස කරන දැන් තමයි ඔන්ටර්ප්‍රනර්ස්ලා ගොඩාක් වෙලාවට ඉන්න මයින්ඩ්සෙට් එකක් තියෙනවා. මේක මම මගේ සතුට වෙනුවෙන් කරන්නේ. මට ලොකුවට සල්ලි ඕනේ නැහැ. ඊට පස්සේ මෙහෙම මේ ජීවිතේ ගෙවාගෙන යන්න තමයි මේක පාවිච්චි කරන්න කියන එක මම විශ්වාස කරපු කෙනෙක් නෙමෙයි. එහෙම කෙනෙකුට මම ගොඩක් වෙලාවට කියන්නේ ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ හීන වලට ගියේ නැති හින්දා තමයි ඔහොම කියන්නේ. ඒ කියන්නේ ඔයා ජස්ටිෆයි කරගන්න හදනවා ඔයා මේ ඉන්න තත්ත්වය ඕකේ කියලා. නමුත් මම එහෙම හිටපු කෙනෙක් නෙමෙයි. මම හැම වෙලේම ටෙක්නොලොජිත් පුෂ් කරන ගමන් ඉකොනොමික් වෙල් බීමින් එකත් පුෂ් කරන ගමන් සමාජයට වැලියු එකක් ඩෙලිවර් කරන්න තමයි මගේ ටාගට් එක තිබ්බේ. පළවෙනි දේ විදිහට මගේ ඇත්තටම ඔළුවේ තිබ්බේ මිලියන් ඩොලර් කම්පැනි එකක් කරන එක. ඒක අදටත් තියෙනවා. හැබැයි මේ රොටරි එකේ මම ඉන්නකොට ඒකෙදි මට හම්බෙච්ච නෙට්වර්ක් එකත් එක්ක ගිය අවුරුදු 3 මගේ ජීවිතේ ගොඩාක් ලොකු වෙනස්කම් කරා. ඒකට හේතුව තමයි මගේ ජීවිතේ තිබ්බ හීන ගොඩක් ඇචීව් කරපු ගොඩක් කට්ටියත් එක්ක මට කතා කරන්න හම්බුණා. ලෝකල් කට්ටියත් එක්ක. දැන් අපි ෆොරේන් කට්ටියත් එක්ක කතා කරනවා කියන්නේ අපි අර Zoom එකේ හරි නැත්නම් වීඩියෝ එකක් හැබැයි එහෙම නැතුව 1 to 1 කතා කරන්න හම්බුණා. එතකොට මම දැකපු දෙයක් තමයි ගොඩාක් වෙලාවට ඒ ඩ්‍රීම්ස් වලට ගියාට පස්සේ ඔයාට ජීවිතේ පර්පස් එකක් නැත්තම් ඒ කියන්නේ සල්ලි කියන එක නම් පර්පස් එක ලා තිබ්බේ සල්ලි ටික ආවට පස්සේ ඔයාට කරන්න දෙයක් නැති වෙනවා. එතකොට ඩිස්සැටිස්ෆැක්ෂන් එක කියන එක 100ට ඒ කියන්නේ අපි ඉන්නවට වඩා 100%කින් විතර ඒගොල්ලන්ගේ වැඩි. සමහර වෙලාවට ළමයි පිටරට ගිහිල්ලා එහෙම වෙලා ඒගොල්ලන්ට මුකුත් කියන්නේ ගොඩාක් ලොකු ඕගනයිසේෂන්ස් හදලා දෙනවා. හැබැයි ඒක කන්ටිනියු කරන්න කවුරුත් නැහැ. ඒ වගේ ගොඩාක් පර්පස් එක ලොස් වෙලා තියෙනවා ඒ ඩ්‍රීම්ස් ඇචීව් වුණාට පස්සේ. සමහර ලොකු වාහන අරන් තියෙනවා. ඒ වාහන ඔක්කොම ගෙදර තියෙන වාහන 6ක් 7ක් විතර. හැබැයි ඒකෙන් කිසිම සතුටක් එන්නේ නැහැ ජීවිතේ. ඉතින් ඒගොල්ලොත් එක්ක කතා කරනකොට මම තේච්ච දේ තමයි ඉතින් ඔය සතුටින් ඉන්න කට්ටියත් එක්ක බලපුවාම ඒගොල්ලෝ ජීවිතේ සල්ලි වලටත් එහා පැත්තේ කියලා අපිට සතුට කියන්නේ තමයි බලලා දෙන්නේ. කලින්ත් එකේදී මම කතා කරපු එක්සැම්පල් එකක් තමයි ඔයාට අපිට මම බ්‍රෑන්ඩ්ස් ප්‍රොමෝට් කරන්න වෙනවා. මර්සිඩීස් වගේ වාහනයක් ගන්න ඕන නම් ඒ වාහනේ ගන්න නැති වෙන්න හේතුව කවදාකවත් සල්ලි වෙන්න බෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙන සමහර කට්ටිය කියන මම ඔය ලොකු වාහන පදින මිනිස්සෙක් නෙවෙයි මම සිම්පල් මිනිස්සෙක්. ඒක choice එකක්. හැබැයි ඒ choice එක වෙලා තියෙනවාට මර්සිඩීස් එකක් ගන්න සල්ලි නැති එක නම් ඒක choice එකක් නෙමෙයි කියලා තමයි මම කියන්නේ. ඒක පාට හැබිස්ටි දෙයක්. ඒ කියන්නේ මට කරන්න බැරි හින්දා තමයි ඒක කියන්නේ. ඉතින් මම හිතන්නේ අපේ ජීවිතේ සල්ලි කියන එක එක කෑල්ලක්. ඉකොනොමික් මේ වාගේ ඉකොනොමික් ස්ටැබිලිටි එක නැත්තම් මගේ ජීවිතේ කවදාකවත් සතුට කියන එක තියෙන්නේ නැහැ. මොකද ඒ ස්ට්‍රෙස් එකත් එක්ක ඩීල් කරන්න බෑ. නමුත් ඒකම නෙමෙයි ජීවිතේ කියන්නේ සෝෂල් වෙල්ෆෙයාර් සහ කොච්චර වැලියු එකක් ඔයා ලෝකෙට ඩිලිවර් කරනවද කියන එක තමයි ඔයාගේ හැපිනස් පොයින්ට් එක වෙන්නේ. දැන් අර මම පටන් ගන්නවත් කිව්වාගේ තව කෙනෙකුට අවතෙන් දෙයක් උගන්වන එක කෙනෙක්ට උදව් කරන එක මම කවදාකවත් ඒ අවුරුදු 50කද අවුරුදු 10කද 15කද කියන එක මම කවදාකවත් හිතලා නැහැ. කවදාද කෙනෙක් මගෙන් දෙයක් ඇහුවොත් මම ඒගොල්ලන්ගේ ටියර් එකකින් නම් තමයි කතා කරන්න කැමති. අන්නේ උදව් කරන එකෙන් සහ ඒ දේවල් වලින් මට වෙනම ජීවිතේ සතුටක් හම්බ වෙනවා. ඉතින් මම මගේ පර්පස් එක තියෙන එතන. Definitely I'm going to make a $1 million company. That's definitely. ඒකත් එක්කම ඊටු
සෝෂල් වෙල්ෆෙයාර් කැලලත් හදාගෙන ඉස්සරහට සහ එඩියුකේෂන් කැලල ඒකයි මේ අදටත් මම ඉගෙන ගන්න එක මේ PhD එහෙම ඇකඩමික් ලෙවල් එකකටත් වඩා මම හැමදේම ඉගෙන ගන්න කැමතියි අල්තක. ඒ ෆොටෝග්‍රැෆි කියන්නේ මම ඇත්තටම අවුරුද්දකට කලින් පටන් ගන්න දෙයක්. මට කැමරාවක්වත් තිබ්බේ නැහැ. ඒක ඒ જાතිය කැමරා එකක් ෆොටෝ ගහන්න. ඉතින් යාළුවෙක්ගෙන් ගිහිල්ලා එයාගේ එකත් එක්ක ප්‍රැක්ටිස් කරලා තමයි අද ගත්තේ. මම දිල්ම මගේ පික්චර්ස් දෙකක් ෂෝකේස් කරා අවෝඩ්ස් හම්බුණා. whatever I do it for my best. ඒක තමයි මගේ මොටෝ එක. අපි බලුවොත් ඔබතුමා යම්කිසි කාලයක් ඇවිල්ලා තියෙනවා A level ස්කෝල් ලියලා A level ලියලා. දැන් ඔබතුමා නෝමලි PhD එකකුත් ට්‍රේඩින් කරනවා. කම්පැනියක් රන් කරන්න ඒ වගේ ක්වොලිෆිකේෂන් එක අත්‍යවශ්‍යද? පොඩක් එක ෆ්‍රේම්වර්ක් කරලා ගත්තොත් එහෙම ඕන කෙනෙකුට ගට් ෆීලිං එකෙන් ඩිසිෂන්ස් අරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒකට එයාට ඇකඩමික් කියලා ක්වොලිෆිකේෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඇකඩමික්ස් කියන දේවල් දුන්නොත් ඒ කියන්නේ ඔයා හිතන්නකෝ අපිට ඇණයක් තද කරන්න තියෙනකොට ඔයාට ඇඟිල්ලෙන් කරකවලා ඇණේ තද කරන්න පුළුවන්. හරිද? ඒක කාටවත් කියන්න බෑ කියලා. හැබැයි ඔයාට නියනක් වගේ දෙයක් දීලා තිබ්බොත් ඔයාට ඊට ඉක්මනට ඇණේ කරකවන්න පුළුවන්. ඒතර මම এডুকেෂන් දකින්නේ එහෙම ටූල් එකක් විදිහට. ඔයාට ජීවිතේ තනියෙන් දේවල් කරගන්නත් පුළුවන්. ට්‍රයිල් ඇන්ඩ් වෙරර් වෙලා මේ තැන් දෙන්න කතා කරලා එහෙම කරගන්න පුළුවන්. එහෙම කවදාකවත් එහෙම රිස්ට්‍රික්ෂන් එකක් නැහැ මේ පියෝ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් තියෙන්න ඕනේ කියලා. හැබැයි ඇකඩමික්ස් කියන එක හැම වෙලේම ටූල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක පේපර් ඇකඩමික් ඒ කියන්නේ අපි ජෙනරල් ඇකඩමික්ස් ගත්තොත් BSc, MSc, PhD, ඊට පෝස්ට් ග්‍රැජුවේට් ලෙවල් ඔහොම ඉගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔය කෝසියර් ආර නැත්නම් ඉලන්ඩ් අපි කරනවා වගේ මොනවා හරි ඔයාට ඇඩ්හොක් ඔයාට හිතන දෙයක් ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි ඉගෙනීම කියන එක, এডুকেෂන් කියන එක අනිවාර්යයෙන්ම ටූල් එකක්. ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රොඩක්ටිවිටි 10%කින්වත් අප්ග්‍රේඩ් කරනවා. ඒ කියන්නේ මේ 10 ගුණය 10 නෙමෙයි 10 ගුණයකින්වත් අප්ඩේට් කරනවා. ඔයා এডুকেෂන් ෆලෝ කරන නිසා you have to be a lifelong learner. ඒ මයින්ඩ්සෙට් එක තියෙන්න ඕනේ. අනිවාර්යයෙන් දැන් normally අපි බලුවොත් ඉලොන් මස්ක් පවා කියනවා යා කවදාගේ පොඩ්කාස්ට් එකක කිව්වා මේ නිදාගන්නේ කම්පැනි එක නිදා ගන්න ඊට පස්සේ ආයෙ මේ ජෙට් එකෙන් ආයෙ යනවා. ඒ වගේ ලයිෆ් ස්ටයිල්. ඒතකොට හැම වෙලාවෙම ලර්න් කරන්න වෙනවා සර්වයිව් වෙන්න නම්. නැත්තම් ට්‍රෙන්ඩ් එක අපිට මිස් වෙන කොහොමද අපි දැන් ට්‍රෙන්ඩ් එකක් ඔබතුමාලා ඊලර්නින් එක වගේ ඉන්ට්‍රොඩියුස් කරා යම්කිසි කාලයකදී ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක එනවත් එක්කම වගේ කොහොමද ට්‍රෙන්ඩ් එකක් හරියට නෝමලි දැන් මායක බැලුවත් අපි බැලුවොත් ඒකේ මාකටිං ස්ටඩි ක්‍රියේට් වෙනවා. එතකොට ඒ වගේ මාකටිං කියන්නේත් අපි එවලුෂන් එක බැලුවොත් ගොඩාක් මාකටින්මත් චේන්ජ් වෙනවා. මාකටිං ට්‍රෙන්ඩ් එනවා. මේ වෙලාවේදී මාකටිං වල තියෙන හොඳම ට්‍රෙන්ඩ් එක මොකද්ද සහ ඒ ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න ඔබතුමාලා යූස් කරන ක්‍රමවේද හෝ ටිප්ස් මොනවද? ඒකෙදි දේවල් තුනක් ගැන මම කතා කරන්න ඕනේ. පළවෙනි දේ තමයි නෙට්වර්ක්. ඒ කියන්නේ ඔයාලට කොච්චර ලොකු සස්ටේනබල් නෙට්වර්ක් එකක් තියෙනවද කියන්නේ. හරිද? ඒතකොට නෙට්වර්කින් කියන එක අදහස් කරන්නේ ඔයා මිනිස්සු 1000ක් අඳුරනවද 5000ක් අඳුරනවද කියන එක. මිනිස්සු 1000ක් අඳුරනවා නම් ඒ මිනිස්සු 1000ත් එක්ක ඔයා කොච්චර කනෙක්ටඩ්ද කියන එක මත තමයි ඔයාගේ නෙට්වර්ක් එකේ වෙල්ත් එක තීරණය වෙන්නේ. හරිද? දෙක තමයි ඔයාගේ ස්කිල් සෙට් එක. නෙට්වර්ක් එක කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඔපචුනිටිස් දැක්කට වැඩක් නැහැ. ඔයාට ස්කිල් සෙට් එකක් නැත්නම් ඒක ග්‍රෝ කරන්න බෑ. හරිද? තර්ඩ් එක තමයි ඔයාගේ ෆයිනෑන්ෂල් කැපැසිටිස්. එතකොට දැන් සමහර ලාවට දැන් මට අදට උනත් ලොකු එක්ස්පෝර්ට් ඕඩර් එකක් කරලා දෙන්න පුළුවන් ද ඔයගේ මේවා එනවා. ඒතකොට ඒවා එනකොට මට ස්කිල් සෙට් එක ඩෙවලොප් කරගන්න පුළුවන්. හැබැයි මම දන්නවා මට ෆයිනෑන්ෂල් කැපැසිටි එක නැහැ. ඒ වගේ දෙයක් මැනේජ් කරගන්න. ඒ කියන්නේ 100 බිලියන් 200 බිලියන් ප්‍රොජෙක්ට් එකක් හැන්ඩල් කරන්න තරම් මට ෆයිනෑන්ෂල් කැපැසිටි එකක් නැහැ තාම. ඔපචුනිටිස් කියන එක ලෝකේ අදට මේ දෙන්න දැන් අපි දෙන්න කතා කරනකොට උනත් ඔපචුනිටිස් කියනවා බම්ප් වෙනවා මාර්ගදී. ඉතින් ඔපචුනිටි එකක් පේන්නේ ගයක් ඇතුළට ඉන්නකොටලා නෙමෙයි. ඒක තියෙන්නේ net එකේ මිනිස්සුත් එක්ක කතා කරනකොට දැන් ගොඩක් අට ඉන්නවා මේ Google එකේ search කරලා opportunities බලන්න පුළුවන්. යා හරි. හැබැයි ඒ වගේ 100ක් ගුණයකට වඩා productive opportunities වල බලන්න පුළුවන්. තව මිනිස්සෙක් එක්ක කතා කරපුවා. දැන් අපි දෙන්න කලින් කතා කරා වගේ අපි තව කෙනෙක් එක්ක කතා කරනකොට තමයි එයාගේ experience එකත් එක්ක එයාගේ perspectives පේන්නේ. එතකොට more productive එක නෙමෙයි නැත්නම් more revenue making opportunities පේන්නේ තව මිනිස්සෙක් එක්ක කතා කරනකොට. අනිත් එක තමයි මගේ ජීවිතයේ success එක ගැන කතා කරොත් success වෙන්න 150කට හේතුව තමයි මට IT ඉන්ඩස්ට්‍රි එකෙන් පිට යාළුවෝ ඉන්නේ. එතකොට දැන් අපි වෙලා තින්නේ අපි යාළුවෝ හදාගන්නේ ගොඩක් වෙලාවට අපේ peer type එකනේ. එතකොට අපි ගිහලා code ගැන කතා කරනවා, SEO ගැන කතා කරනවා, tech ගැන කතා කරනවා, fintech ගැන කතා කරනවා. එතකොට IT based නේ. අපේ ජීවිතයේ සහ මම දැකලා තියෙන ගොඩාක් සක්සස්ෆුල් entrepreneurs ලගේ සහ ඔය මිලියන් ඩොලර් කම්පැනි වලට ගියපු කට්ටියගේ එකම වෙනස තමයි මම දැකලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ගොඩාක් වෙලාවට ෆ්‍රෙන්ඩ් ඒ කියන්නේ නෙට්වර්ක් එක තියෙන්නේ beyond their industries. ඒක තමයි මම හිතන්නේ capitalizing point එක අපි ගන්න ඕනේ. ඒ වගේ දෙයක් එක්ක කතා කරන කතාව තමයි තේරෙන්නේ වෙන ඉන්ඩස්ට්‍රි එකක තියෙන ප්‍රශ්නයක් ඔයාලට ටෙක් වලින් විසඳන්නේ කොහොමද කියලා. නැත්තම් ඒවට opportunity එකක් තියෙනවා. ඒක කොහොමද අපි capitalize කරන්නේ කියලා පේන්නේ ඒක. ඒක තමයි මට දෙන්න පුළුවන් හොඳම advice එක. ඔබතුමා මෙන්ෂන් කරා නෙට්වර්ක් එක. normally කතාවක් තියෙනවා
තියෙනවා මේ සල්ලි වලට අපිට ලොකේෂන් තියෙන කියලා අපිට සල්ලි වලට අරන් යන්න බැරි තැනකට සමහරට අපිට අඳුරන මිනිස්සු ඉන්නවනම් පීපල්ස් ඉන්නවනම් ඔවුන්ට ඇක්සස් දෙන්න පුළුවන් කතන්දරක් තියෙනවා. මිනිස්සුන්ට අරන් යන්න සල්ලි වලට අරන් යන්න බැරි තැනකට මිනිස්සුන්ට අරන් යන්න පුළුවන්. එතකොට ඔබතුමා අපි කෙනෙක්ට එනකොට දැන් නෝමලි මුකුත්ම නැති වුණත් නෙට්වර්ක් එක හදාගන්න පුළුවන් නම් මැච් එකක් ගහන්න පුළුවන් අනිවාර්යෙන් නෝමලි. අපි බලුවොත් නෙට්වර්ක් එක හදාගන්න දැන් ගොඩක් මීට්අප්ස් තියෙනවා, සෙමිනාර්ස් තියෙනවා. ඔබතුමාගේ ඇඩ්වයිස් එක මොකද්ද අලුතෙන් වෙන තරුණ ළමයෙක්ට නෙට්වර්ක් එක හදාගන්න මොනවද ටිප්ස් සහ මොනවද කරන්න ඕන දේවල් සහ කොහොමද උඩ ලෙවල් එක පුද්ගලයෙක් එක්ක කතා කරන්නේ? සහ මොන වගේ දේවල්ද කටයුතු කරන්නේ? ඔකට තියෙන එක රෙමිඩි එකයි one thing and one thing alone. ඔයාගේ people skills හදාගන්න ඕනේ. people skills කියන්නේ communication skills. ඒකෙදි මූල දේ තමයි චකිතයක් නැතුව අපිට කියන out of the blue talking to someone that you don't know. ඔයා කවදාකවත් දැකලා නැති, කවදාකවත් හඳුනන්නේ නැති පුද්ගලයෙක් එක්ක randomly ගිහිල්ලා කතා කිරීමේ confidence එක හදාගන්න. ඒක තමයි number 1. ඕක කරන්න බැයි නම් ඔය network කියන factor එක කරන්න හරිම අමාරු වැඩක්. මොකද ඔයා දන්න කෙනෙක් එක්කනේ හැම වෙලෙම ගිහිල්ලා කතා කරන්නේ. ඒතකොට මම දැකලා තියෙනවා ඕන තරම් ඔය events වලට ගියාම ඔය 5 6 පොඩි clusters ඇවිල්ලා ඒ කියන්නේ දන්න යාළුවෝ ටික ඔය පැත්තකටලා ඒ කට්ටිය කතා කර ඉන්නවා. හරිද? හැබැයි networking event එකකට එහෙම නැත්නම් අපි මාකට අපිටම disrupt page එහෙම ළඟ දිනනවා. ඒ වගේ එකට ගියාම තනිකරම ඔයා දවස් 3ෙදී නොදන්න පුද්ගලයෝ 50ක් එක්කවත් කතා කරන්න ඕන ගිහිල්ලා. එතකොට තමයි අලුතෙන් කෙනෙක්ව build වෙන්නේ. හරිද? එහෙම නැත්නම් අර දන්න කට්ටියත් එක්කම කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ. ඒතර අංක 1. අංක 2 තමයි එහෙම පුද්ගලයෙක් එක්ක කතා කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාට ඉන්ඩස්ට්‍රීස් දෙක තුනකවත් පොඩි ඩයිවර්ස් නොලෙජ් එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රීස් කියන්නේ මම කියන්නේ ටෙක් මැනුෆැක්චරින් අපරල් නෙමෙයි. මෙව්වා ටෙක් ඉන්ඩස්ට්‍රි ගැන කාර් ගැන ඊට පස්සේ අපිට රේසින් කාර් ගැන එහෙම නැත්නම් ක්‍රිකට් ගැන බේස්බෝල් හරි මොනවා හරි දෙක තුනක පොඩි වාට මේ නොලෙජ් එකක් තියෙන්න ඕනේ මොනවාද අපිට මේ AI ගැන නම් AI ගැන තියෙන්න ඕනේ ටෙක් ගැන නම් ටෙක් ගැන තියෙන්න ඕනේ ඔහොම. ඒතකොට ඒකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? ගොඩාක් වෙලාවට මිනිස්සෙක් එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් බිල්ඩ් වෙන්නේ. ඒ කියන්නේ අර මොකද ඒක කියන්නේ ඔෆිෂියල් රිලේෂන්ෂිප් එකට එහා ගියපො එම්පති ඒ කියන්නේ ඉමෝෂන් බේස්ඩ් රිලේෂන්ෂිප් එකක් බිල්ඩ් වෙන්නේ ඔයා කැමති දෙයක් සහ එයා කැමති දෙයක් අතර මැච් මේකින් එකක් වෙනවා නම් තමයි. ඒක මම හොඳටම දැකලා තියෙනවා. ඒකට බිස්නස් එකේ ඊට පස්සේ මුලින්ම අර හදගම් පාත්තා ගැනීම තමයි මේ මුලින්ම දේ. ඒකින්ද එහෙම කරන්න ඔයා ඉන්ඩස්ට්‍රීස් දෙක තුනක් ගැන පොඩ්ඩක් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. මොකද අපි ගිහිලා බිස්නස් ගැනම කතා කරලා වැඩක් නැහැ. මම ඕක හොඳටම දැක්ක දෙයක් තමයි ලංකාවේ දන්නනේ ගෝල්ෆ් ක්ලබ් තියෙනවා රොයල් ගෝල්ෆ් ක්ලබ්. ඒකේ ඉන්නවා ගොඩාක් ලංකාවේ ටොප් ටියර් බිස්නස් කට්ටිය. ඒගොල්ලෝ සෙන්ට්‍රාලිසේට ගෝල්ෆ් ගහන්න එනවා. ගෝල්ෆ් කියන ක්‍රීඩාව හින්දා ඩයිවර් ඉන්ඩස්ට්‍රීස් 35ක් විතර එක ක්ලස්ටර් එකකට එකතු වෙනවා එක දවසට. ඉතින් අර ඒ වගේ කොමන් ඒ කියන්නේ තමන්ගේ ඉන්ඩස්ට්‍රි එකේ නෝන සමහර හොබි එකක් වෙන්න පුළුවන් මොනවාද එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් මත තමයි බිස්නස් බිල්ඩ් ඉතින් මගේ මේ ෆොටෝග්‍රැෆර් යන්න පටන් ගත්තා කියලා. ඉතින් ඩිල්මා වගේ එකට අප්‍රෝච් කරන්න මගේ ෆීල්ඩ් එකේ තිබ්බෙම නැහැ. මට එදා ඩිල්හාන මේ කෙලින්ම මූණට මූණ හම්බුණා. ඉතින් අර ෆොටෝ එකක් ඉන්න. ඒක නම් කියන්නේ ඒ ඩයිවර්ස් ස්කිල් වලට හැම වෙලේම කම්ප්ලිමන්ට් කරනවා. ඉතින් මම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කෙනෙක් ගොඩාක් විශ්වාස කරන කෙනෙක්. අපි කැමැත්තෙන් ඒ කියන්නේ තව කෙනෙක් ලබා ගන්න පිනවන්න නෙවෙයි. ඔය අපි කැමැත්තෙන් මොන හරි දෙයකට 100% දෙනවා නම් අපි නොදන්නේ නැති පැති ගොඩකින් ඇවිල්ලා අපිට තව ඒ ඔපචුනිටිස් හම්බ වෙනවා. ඒක තමයි මම හිතන්නේ හොඳම දේ නෙට්වර්කින් වල. ටයිම් බොක්සින් කියලා කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් මාව ගන්න for example. ඒකට මායක තියෙනවා ඊලයින් එක තියෙනවා. මම රොටරි එකේ ගොඩක් වැඩ කරනවා. ඊට පස්සේ මගේ ලෙක්චරින් ටයිම්ස් තියෙනවා. ඒ කියන්නේ යුනිවර්සිටිස් වල. ඊට පස්සේ දැන් ගවර්න්මන්ට් සපෝට්ස් යුනිට්ස් වලට මම යන්නේම තියෙනවා. ෆොටෝග්‍රැෆි කරන්නේම තියෙනවා. මොමම ඒරියාස් මගේ 10ක් විතර තියෙනවා කරන්නේ. ඊට පස්සේ ඊට අමතරව ෆැමිලි ලයිෆ් එක තියෙනවා. ඉතින් ෆැමිලි මගේ ෆ්‍රෙන්ඩ් සර්කල්ස් ඔක්කොම. ඉතින් ඔය ඔක්කොම ගත්තාම ඔය හැම එකක්ම මේන්ටේන් කරන ස්පෙસિෆික් ටාස්ක් තියෙනවා. ගෙදර කොහොමද ටාස්ක් ටික ඔයගොල්ලෝ දන්නවනේ. ගෙදර කොච්චර වැඩ තියෙනවද කියලා. ඊට පස්සේ ඔෆිස් වල වැඩ තියෙනවා. ඔහොම කරාම අපි ගොඩාක් වෙලාවට කරන්නේ ඒ කියන්නේ ගොඩාක් CEO ලා රෙකමන්ඩ් කරන දේ තමයි නෝට්බුක් එකක් අරන් ඔය ටික ඔක්කොම ලියන්න කියලා. තියෙන වැඩ ටික. නෝට්බුක් එක ගැන මේ සෑම් අල්පන් එහෙම තියෙනවනේ. මොකද හැමෝගෙම නෝට්බුක් එකක් තියෙනවා. මොකද ඒගොල්ලෝ කරන්නේ හැම වෙලේම ලියනවා. හරිද? මේ ටික කරන්න තියෙනවා. මොකද අතරම ඩෝපමින් හිට් එකක් එන්නේ. අපේ පර්සනල් සැටිස්ෆැක්ෂන් එකක් එනවා. අපි කරපු වැඩ මේ ඉරකින් කපනකොට. ඒ කියන්නේ මේක වුණා කියලා නැත්නම් ටික් බොක්ස් එකක් දානවා. හරි මේ වැඩේ හරි. මේ වැඩේ හරි කියලා. ඒක මේ මොලේට පොඩි ට්‍රේනින් එකක් දෙනවා. හරි. මම කියන්නේ ඔයා දැන් පොඩ්ඩක් පර්ෆෝමින් කැරක්ටර් එකක්. කියලා. හරිද? ඒකට දැන් ඕකේ ඉෂුව එක වෙන්නේ සාමාන්‍යයෙන් නෝට්බුක් ස්ටයිල් මේ කියන්නේ ඔය වගේ චෙක්ලිස්ට් මේ ස්ටයිල් එකකින් කරන්න ගියාම ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ තමයි අද කරපු නැති වැඩ ටික තමයි හෙට ප්‍රැක්ටිස් වෙන්නේ. එහෙම තමයි යන්නේ. ඔහොමම ගිහිල්ලා දවස් 3ක් විතර ස්ටැක් වුණොත් එහෙම ඔයාගේ මේ නෝට්බුක් එකේ ක්වොලිටි එක ලොකුයි කරන්න තියෙන වැඩ ටික වල. හරිද? ඉතින් ඒකින්ද ලෝකේ අලුත් නෑ හැබැයි මේ අලුතෙන් අපි සාමාන්‍ය ගොඩක් කටේ ප්‍රැක්ටිස් කරන දේ තමයි ඔය ටයිම් බොක්සින් කියන්නේ.
ඒ කියන්නේ වැඩ දාගත්තට කමක් නැහැ වැඩේ කරන වෙලාවත් එහෙමම ලියාගන්න. එතකොට දැන් හිතන්න වැඩ මට වැඩ 12ක් තියෙනවා කියලා කරන්න. එතකොට මම ඒ වැඩ 12 වෙලාව දාගන්නවා. අපි තුමු වත් එක පොඩ්කාස්ට් කරන්න මම අද දාගත්තේ 9 ඉඳන් 11 වෙනකම්. එතකොට මම ඒක ලියනවා. ඊට පස්සේ දැන් මට මේ ක්‍රොකොඩයිල් එකට යන්න තියෙන ඊට පස්සේ මම ඒකට යන්නේ 11 මාට. එතන මෙතන මම බැලුවා 11 මාට යන්න පුළුවන් දෙහිමට. හරි එහෙනම් ක්‍රොකොඩයිල් මගේ පේමන්ට් එක ගන්න ඒ ටිකට් ටිකක් ගන්න මේ වෙලාවට. 11යි ඉඳන් 11 මාට නම් 12 වෙනකොට ඒ වැඩේ ඉවරයි. ඊට පස්සේ මම මායකට යනවා 1 වෙනකම්. එහෙම කියලා මට දැන් මායකට කියලා කරන්න තියෙන වැඩ වලට ටයිම් දාගන්න. අද ප්‍රොජෙක්ට් මීටින් එක ගන්න ඕනේ ඒක ගන්න මම 1 මාට නම් 2 වෙනකම්. ඒකට කියලා අදාළ කට්ටියත් මම ඔක කියලා තියෙනවා. එහෙම වුණාම වෙන්නේ ඔයාට දවසේ ස්පෙસિෆික් ටයිම් ෂෙඩියුල් එකක් තියෙනවා වැඩ ටික ඉවර කරන්න. දැන් ওই ටික මම ඔයකට ලියාගෙන හිටියා නම් කොයි වෙලාවෙත් මම මේ වැඩේ කරන්න මොන වෙලාවටද එහෙම කියලා මට හිතා ගන්න බෑ. ඒකට මට ප්‍රයිවට් ලිස්ට් එකකුත් තියෙනවා ටයිම් එකක් බොක්ස් කරලා තියෙනවා. ඒක තමයි ටයිම් බොක්සින් කියලා කියන්නේ. ඔයාගේ හැම ටාස්ක් එකකටම ටයිම් බ්‍රැකට් දාලා බොක්ස් කරගන්න. ඒකට ඕන තරම් ඇප්ස් උත් තියෙනවා. මම පාවිච්චි කරන්නේ මේ ටික් ටික් කියලා ඇප් එකක්. ඉතින් ඒකෙන් ඕන දෙයක් ඒ කියන්නේ මේ වගේ ටයිම් බොක්ස් කරගත්තාම හරිම ලේසි ජීවිතේ මේවා කරන්න. ඒත් ප්‍රයොරිටිස් මිස් වෙන්නේ නැහැ. ඔයාට ඕන හොබි එකක් ඕක ඇතුලේ මොනම කරගන්න පුළුවන්. මම අහලා තියෙනවා මේ මයින්ඩ් එක කියන්නේ උපතින්ම මිනිස්සෙක් කම්මලී කියන්නේ මිනිස්සෙක් හැදෙන්නේ නෝමලි ඒ වැඩ ටික විතරක් කරලා සර්වයිව් වෙන්න කියලා. අපිට ඒක දැන් මේ වගේ ටයිම් බොක්සින් හෝ දැන් අනික වොරන් බෆට් සහ මේ බිල් ගේට්ස් ආවට පස්සේ වැදගත්ම දේ මොකක්ද කියලා එයා කියන ફોකස් එක කියලා. ඔබතුමා දැන් මේ වගේ දෙයකින් ફોකස් එක තියාගෙන ඉන්න පුළුවන්ද? ඔබතුමාගේ උපරිම පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන්ද සහ ඔබතුමා දැන් ලොකු කාලයක් ඇවිල්ලා තියෙනවා. ඔබතුමාගේ කතාවක් තියෙනවා මේ කෙනෙක්ට ප්‍රයිම් ටයිම් එක ජීවිතේ හම්බෙන්නේ එක වතාවක. මේ UFC කබීබ් ගොඩක් කරක් කියන්නේ මේ ප්‍රයිම් ටයිම් එක ඔබතුමා පහු කරලාද කොහොමද හම්බෙලා දිනනවද කොහොමද අත්දැකීම? මම නම් හිතන්නේ නැහැ ජීවිතේ මරණ තාක්කල් එහෙම ප්‍රයිම් ටයිම් එකක් කියලා දෙයක් ඒ කියන්නේ පහු වෙලා හෝ තව ඉස්සරහට එන්න තියෙනවා කියලා. මම වැලියු කරන ජීවිතේ පැවිදි 4. ගොඩක් කට්ටිය අවුරුදු 5 6 ප්ලෑනින්ග් වලට ගිහිල්ලා තමන්ගේ මොමන්ට් එක එන්ජොයි කරන්න නැතුව ඉන්නවා. හරිද? ඒක උඩට ඔයා හිතන්නකෝ මම මට පර්සනල් එක්ස්පීරියන්ස් 3-4ක් තියෙනවා. ඕකේ. ඉතින් මම හිතන්නේ ජීවිතේ බැලන්ස් එකක් තියෙන්න ඕන වගේ ඒ කියන්නේ හැමදේම එන්ජොයි කරගෙනත් යන්න ඕන. ඒක මම ගොඩක් විශ්වාස කරන දෙයක්. දෙවෙනි එක ફોකස් එක ගැන කතා කරොත් අපි මේන් පොයින්ට් එක ඩෙෆිනිට්ලි ෆෝකස් කියන එක මිනිස්සෙගේ ජීවිතේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. හරිද? මොකද නැත්තම් ඒ කියන්නේ තමයි යන්නේ කොහෙද කියලා Tamanට ફોකස් එකක් නැත්තම් ඒක බිස්නස් එකකටත් එකයි, තමන්ගේ ජීවිතෙත් එකයි, තමන්ගේ දරුවන් ගැනත් එකයි හැමෝටම එහෙමයි. ෆෝකස් පොයින්ට් එකක් තියෙනවා. අනිත් එක තමයි මගේ ළඟදිම එක්සාම්පල් එක මම කියන්නම් මේ මාස 6 ඇතුළත මගේ බර 84 ගානකට වැඩි වුණා. හරිද? මගේ බඩ ඇවිල්ලා මේකට ඇත්තටම මේ ඇඳුම් අඳින්න බැරි ලෙවල් එකට ආවා. හරිද? ඒක හොඳම දේ තමයි මගේ බ්ලේසර් එක දාලා ගිහිල්ලා වෙඩින් එකක වාඩුණාම බටන් දෙකම ගැලවුණා එකපාර. හරිද? මට අමතක වෙලා ඒ බටන් දෙක ගලවන්න නැතුව මේ එදා තමයි තීරණය කරගත්තේ. ඒකට මම දැන් වෙන ටියර් එකකට ඇවිල්ලා සහ මම මගේ පොඩි එක්කෙනාව අරගෙන ගෙදර උඩ පටිපෙළ නැග්ගට පස්සේ විනාඩි 2ක් විතර මම ඇඳේ වාඩිලා ඉන්නවා මට එච්චරට හති. ඉතින් මම බැලුවේ අවුරුදු ඒ කියන්නේ මගේ මේ වයස වෙනකොට මම මෙහෙම නම් තව අවුරුදු 10ක් කරනකොට I'm pretty sure I'll be on a very bad state. නේද? ඊට පස්සේ මම හිතුවා හරි දැන් මම මේකට ඇවිදින්න පටන් ගන්නවා කියලා. ඊට පස්සේ මම හැමදාම ඔෆිස් වල හවසට යනවා ඇවිදින්න. හැබැයි ඉතින් අපේ ලයිෆ් ස්ටයිල් එකේ හවසකට වෙලාවක් වෙන් කර ගන්නවා කියන එක හරිම අමාරු වැඩ. ඊට පස්සේ මම පටන් ගත්තා උදේ ඇවිදින්න බලන්න. හැබැයි උදේටත් ඔෆිස් එක ගන්න අනිවාර්යෙන් අපි 8:00 වෙනකොට ඔෆිස් එකට එනවනේ. ඒ කියන්නේ පුරුද්දක් විදියට ඒවා මොනම කරගෙන මගේ ඔෆිස් එක උනා නෝ ස්ට්‍රික්ට් ඩිසිප්ලින් එකක ඉන්නවා. අනිවාර්යෙන් 9ට කලින් මම ඔෆිස් එකට එන්න. ඩිසිප්ලින් එක කවුරුත් මගෙන් අහන්නේ ඇයි 9ට කලින් එන්නේ ඔයා? ඇයි පරක් වෙලාවේ එහෙම කියලා. නමුත් ඒක මම ඩිසිප්ලින් එකක් විදියට තියාගෙන. ඉතින් ඒකත් එක බලනකොට උදේට ওই වැඩේ හරිම අමාරුයි. ඊට පස්සේ මට තේරුණා කොච්චර ඇවිත්තා ඇඟේ මට ඕන ලෙවල් එකට මේවා කඩු වෙන්නෙත් නැහැ. මම මාර අමාරුවෙන් ඒකට ෂෙඩියුල් කරගත්තා කොහොම හරි. ඉතින් ඊපස්සේ බැලුවා හරි ගියම නැහැ. ඊට පස්සේ මම බැලුවා ජිම් එකකට යන්න. ඊට පස්සේ පළවෙනි මාස දෙකත් ඔහම රැන්ඩම්ලි ජිම් එකට ගියා. ඒකත් හරියන්නේම නැහැ. හවසට වැඩ වැටෙනවා උදේට යනවා කියලා ඉන්නවා වෙන්නේ නැහැ එහෙම. ඊට පස්සේ මම බැලුවා ඇත්තටම ඒ කියන්නේ අපේ මේ කාලේ ඉන්න টপ CEOස්ලා කොහොමද යාගේ ෆිට්නස් වර්කවුට් එක මේන්ටේන් කරගන්නේ කියලා. ඒකට ස්පෙෂලි ටීම් කුක් එහෙම මේ Apple එකේ දැන් ඉන්න CEO මේ මෑත කාලෙකට පරණ කට්ටිය බලලා වැඩ නැහැ නේ. අලුත් ට්‍රෙන්ඩ් ඇතුලේ කොහොමද කරන්නේ? ඊට පස්සේ මම බලපුවාම හැමෝම ওই පාන්දර 4 ෂෙඩියුල් එකේ තමයි ඉන්නේ. උදේ නැගිටලා එයාගේ ඊමේල් වලට රිප්ලයි කරන ටිකයි වර්කවුට් ටිකයි කරන එක කරලා තමයි එන්නේ. ඊට පස්සේ මම කොහොමද ළඟ අපේ ගෙවල් ගාව පාන්දර 5ට මේ ඕපන් කරන ජිම් එකක් වහගත්තා. දැන් මම උදේ 4ට නැගිටිනවා.
4 නැගිටින්න හරිම අමාරුයි. කොහොමද දඟලන ඒ කියන්නේ 4 නැගිටින්නේ 4:00ට මේ ඇඳ ගන්න ඕනේ හින්දා. හරිද? මොකද 4:00ට ඇඳ ගන්න පටන් ගත්ත මුල් කාලේ හරි ගියම නෑ 5 කාය වෙනකම් කැරක් පෙරලි ඉන්නවා. හරිද? ඊට පස්සේ මම 4ට එලාම් එක තියලා 4:00 වෙනකොට කොහොමද ඇඳ ගන්න පටන් ගන්නවා 5 වෙනකොට ජිම් එකට යනවා. ගිහිල්ලා 5:00 මේ 6:00 වෙනකම් ඉඳලා ඒ 6:00ට මම පොඩි එක්කෙනාව දාන්න යන්න ඕනේ. එයාව ගන්න මේ දාන්න යනවා ගෙදරට. ඉතින් අර මගේ ඒ පැය දෙක මම ෂෙඩියුල් කරගත්තේ ඉඳලා මගේ නෝමල් ලයිෆ් ස්ටයිල් එකට දැන් පොඩ්ඩක්වත් මේ බලපෑමක් කළා නැහැ. හැයි මොකද මම අර කලින් නිදාගත්ත පැය දෙක දැන් මම යුටිලයිස් කරලා තියෙනවා මගේ වැඩකට. ඉතින් අර ඔය මුලින්ම ප්‍රශ්නේ කොහොමද මේ රොබෝ කෙනෙක් වගේ කරන්නේ කියලා බොක්ස් එකක් හදාගත්තා. මේ කෑල්ල ඇතුළත මම වෙනත් දැන් ඒ දවසේ ඒ වෙලාව කියන එක මට කොහොමද තිබ්බ වෙලාව. ඒක මම යුටිලයිස් කරන්නේ නැති වෙලාව. දැන් මම ජිම් එකට යනවා. අද වෙනකොට මම කිලෝ 8ක් අඩු කරලා තියෙනවා. මගේ ඉන තිබ්බේ 38 දැන් තියෙන 36. ඊට පස්සේ බඩත් එක්ක මේ අපේ සෙන්ටිමීටර්ස් වලින් ගත්තාම තිබ්බේ 103. දැන් මම ඉන්නේ 92. ફોකස් පොයින්ට් එකක් තියෙනවා නම් වැඩක් කරගන්න පුළුවන්. ඕක අනිත් දේ තමයි කොයිම වෙලාවකවත් කවුරුත් ඔයාලට ඔලුවට තුවක්කුවක් තියලා ජිම් එකට යන්න දැන් නැගිටින්න ගෙදර කට්ටියකින්වත් කොයිම වෙලාවකවත් බලාපොරොත්තු වෙන්න එපා. ඒතකොට ජිම් එකට යනවා කියන්නේ මේක එක ඇස්පෙක්ට් එකක්. ඔයාගේ බිස්නස් එක වෙන්න පුළුවන්. ඔයා කරන්න ඕන වැඩක් වෙන්න පුළුවන්. ඔයා এডুকেෂන් වෙන්න පුළුවන්. කවුරුත් ඔයාලට තුවක්කුවක් ඔලුවට තියලා නැත්තම් ඔයා ඒක කරේ නැත්නම් ඇයි කියලා අහන්නේ වෙරි රියාලි. හරිද? මම සති දෙකක් ජිම් එකට ගියේ නැහැ. කවුරුත් මගෙන් අහන්නේ ඇයි ඔයා ජිම් එකට යන්නේ නැත්තේ කියලා. ඊවන් ගෙදර කට්ටිය. ජිම් එකට ගියේ නැහැ නේ. කියනවා මිසක් උදේ නැගිටලා මේ 4යි ජිම් එකට යන්නේ නැද්ද කියලා කවුරුත් මගෙන් අහන්නේ නැහැ. තමන්වම ඩිසිප්ලින් කරගත්තේ නැත්තම් මේ ජීවිතේ ජය ගන්න බෑ. ඒක තමයි හાર્ඩ්කෝර් පොයින්ට් එක. තරුණ කට්ටිය බැලුවොත් ඒ ලෙවල් ලියලා යුනිවර්සිටි ගිහිල්ලා එනකොට ගොඩක් පාත් තියෙනවා. කොහොමද අපි හරියටම තෝරගන්නේ? එක පුද්ගලෙක් හිතෙන්න පුළුවන් මම කොයි පාත් එකකද හරියටම යන්නේ කියලා. මොකද්ද අනාගතේ වෙනස් වෙන්නත් පුළුවන්. අප දුබායි එක තැනකදී පොඩ්කාස්ට් එකකදී කියනවා මේ ගැටලුවක් විසඳන්න ඕන ඊළඟ අවුරුදු 5ේදී ඒ ගැටලුවට අපි ගැටලුව විසඳන අවසන් වෙනකොට ගැටලුව වෙන විසඳුම් නැති වෙනවා නම් තමයි කව ඉතාමත්ම හොඳ. මොකද ගැටලුව අපි විසඳනකොට තවත් කෙනෙක් ඒක විසඳලා තිබුණොත් ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මොකක් හරි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ ඉන්ඩස්ට්‍රි එකට යන්න ඕන මේකට යන්න ඕනේ එහෙම නැත්නම් මේකට කොහොමද තමන් හරියටම තෝරගන්නේ තමන් මොකටද යන්නේ කියලා. හරියටම කියන්නේ තමන් ස්ට්‍රෙන්ත් එක මෙහෙම කියමු තමන් ස්ට්‍රෙන්ත් එක හරියටම අඳුරගන්නේ කොහොමද? මෙන්න මේක තමයි මට ගැලපෙන ෆීල්ඩ් එක මම මේක තමයි ලයිෆ් එකේ ඉස්සරහට යන්නේ කියලා. ඔකට ටෙක්නිකල් ෆ්‍රේම්වර්ක්ස් උත් තියෙනවා. කියන්නේ ගට් ෆීලිං ෆ්‍රේම්වර්ක්ස් උත් තියෙනවා. අර ෆ්‍රේම්වර්ක් නෙවෙයි ගට් ෆීලිං මනෝවර්ක්ස් උත් තියෙනවා. හරිද? අපි කතා කරොත් ටෙක්නිකල් ෆ්‍රේම්වර්ක්ස් එහෙම නැත්නම් තියරිටිකල් ෆ්‍රේම්වර්ක්ස් ගත්තොත් ඔයාට පර්සනැලිටි ටෙස්ට් සහ කරියර් බිල්ඩින් ටෙස්ට් කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. ඔය ප්‍රශ්න 42 වගේ සර්වේ බේස්ඩ් මේ ක්වෙස්චනර්ස් තියෙනවා. ඒකට උත්තර දුන්නාට පස්සේ ඒගොල්ලෝ කියනවා ඒ කියන්නේ ඒව සර්වේස් වලින් හදලා තියෙන්නේ ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන්නේ මෙන්න මේ වගේ ජොබ් ටයිටල් කියලා සර්වේ අවුට්පුට්ස් දෙනවා තියෙනවා. ඒකට ඒව ලංකාවෙත් එහෙම කම්පනීස් තියෙනවා කරන්න. හැබැයි ඔයාට ඔන්ලයින් ගියාම ඔයාගේ පර්සනැලිටි එක සහ ඔයාගේ කරියර් ඩෙවලොප්මන්ට් එකට මොනවද ඕනේ ෆීල්ඩ් එක. ඔයාගේ වගේ මිනිස්සෙකුට මොකක්ද ඕනේ ෆීල්ඩ් එක කියලා හොයාගන්න පුළුවන්. ඒක තමයි ප්‍රයිමරි එක. කියනවා නිකන් just try out කරලා බලන්න ඕනේ. ඔන්ලයින් තියලා විශ්වාස කරන්න ටස් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට එහෙම දෙයක් හිතෙන්නත් පුළුවන් ඕනේ. මේකයි. ඒකට තමයි අතර රිවිව් ගිහිල්ලා බලන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් ඔයා හිතන්නකෝ අපි තමු career.com වගේ එකක් තියෙනවා කියලා. ඒතකොට ඒකේ එන අවුට්පුට් එක හරියද කියලා බලන්න. ඒ කියන්නේ අර කියන්නේ හැම ශාස්ත්‍රඥයෙක්ම කියලා තියෙන කියන හින්දා විශ්වාස කරන්න එපා කියලා. ඒතකොට ඒගොල්ලන්ගේ ටෙක්නිකල් අවුට්පුට් එක බලන්න. ඕකේ තියෙනවා 14 point personality scales ඊට පස්සේ 5 scale මම කරේ එහෙම කියලා. scales වල ඒ කියන්නේ ඒවා අතරම theoretical framework. ඒවා ගොඩාක් මේ research base කරලා තමයි හදලා තියෙන්නේ. ඒ වගේ එන points අතරම ගොඩාක් වෙලාවට accurate. 90%ක්වත් accurate ගොඩක්. ඉතින් ඒවා එක තැනකින් බලන්න නැතුව තැන් දෙක තුනකින් අරන් බලන්න. ඒකෙත් බලන්න මේ site වලට තියෙන review මොනවාද කියලා. ඔය තමයි sponsored review වගේ තියෙන ඒවා නම් යන්න මෙපා. මොකද ඒවා clickbait වලට දාලා තියෙන ඒවා. organically ආවිල්ලා තියෙනවා බලන්න. ඒවා ගොඩාක් වෙලාවට authentic වෙන්න පුළුවන්. ඒක තමයි අංක 1. අංක 2 තමයි ලෝකේ ගත්තොත් එහෙම මම ඉස්සරහට දක්න trends දෙකක් තියෙනවා. එක තමයි AI based trend. හරිද? ඒ කියන්නේ හැමදේම ලෝකේ AI වෙනවා ඉස්සරහට. එතකොට ඔයා මොන එකද? biology වෙන්න පුළුවන්, mathematics වෙන්න පුළුවන්, technology වෙන්න පුළුවන්, farming වෙන්න පුළුවන්, aerospace වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම ඔයා ආස එක field එකක් තියෙනවා නම් ඒ field එකේ AI වලින් කොහොමද transform වෙන්නේ කියන එක ඉගෙනගෙන ඒ පැත්තට යන්න. එතනට තමයි jobs create වෙන්නේ. ඒක definitely. දෙවෙනි එක තමයි ලෝකෙම හැම වෙලෙම විශ්වාස කරන එක තමයි circular motion කියන්නේ. එතකොට අපි fashion industry එක ගත්තත් මුලින් කොටට ඇඳොත් ඊට පස්සේ දිගට අඳිනවා. ඊට පස්සේ ඒ කියන්නේ දිග ගවුම් අඳිනවා. ඊට පස්සේ අර අපි කියන්නේ මේ bottom type එක කල්සන් type එක ගන්නවා. ඕක කියලා දිග වෙලා ආයෙ කාලයක් යනකොට ආයෙ පොඩ කොට වෙලා ආයෙ පොඩි දැනෙනවා. ආයෙ කරකලා හැම යනවා. ඔයා ලෝකෙ ගත්තොත් එහෙම ඔය circles ඇතුලේ තමයි ගොඩාක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපි agriculture ගත්තොත් එහෙම organic farming වලින් තමයි පටන් ගත්තේ. ටික කාලයක් යනකොට yield එක මදි commercial farming ගිහිල්ලා කරකලා
ගිහිල්ලා දැන් ආයේ ඕගනික් ෆාමින් තමයි ලෝකේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඔය ස්පිරිචුවලිටි ගැන කතා කරමු. මේ ඔකන අපි පරදේශනා කරන මෙඩිටේෂන් ඒවට කතා කරමු. ලෝකෙ මිනිස්සු ඔක්කොම දේවල් ටික try කරලා දැන් අර වෙස්ටර්න් මෙඩිසින් ඔක්කොම අමතක කරලා දැන් ආයේ ස්පිරිචුවලිටි වලට එනවා. ඕක මේ ස්පිරිචුවලිටි වල තියෙන නැත්නම් ආයෙත් ඔකම කරගෙන. මම විශ්වාස කරන දේ තමයි ඔය AI වලින් මිනිස්සු ඔටෝමේට් වෙන්න ගත්තාම human based productivity මේ human based product වලට තව ඉස්සරහට ආයි මාකට් එකක් ඒවි කියලා. දැන් ඔයාලා දැකලා ඇති අපිට කොච්චර AI බොට් කෙනෙකුට කතා කරන්න නම් මොනවා වුණත් මිනිස්සුයෙකුට කතා කරන්න. අපි වැඩි මොන්නේ නැහැ. අපි කෝල් සෙන්ටර් එකට කතා කරනවා කියන්නේ. AI බොට් එක කැට් කරලා හැබැයි අර පර්සනල් මිනිස්සුයෙකුට කතා කරන්න මාර ට්‍රෙන්ඩ් එකක් තියෙන. ඒ කියන්නේ අපේ ඉන්හෙරිට් කියනවා මේක චැට් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මිනිස්සුයෙකුට කතා කරන මේක ටක් ගාලා අහගන්න තිබ්බනේ කියලා. AI වලින් රෙප්ලිකේට් කරන්න හදන්නේ ඔය ෆැක්ටර් එක. හරිද? ඔය දැන් AI based call centers තියෙනවනේ ගොඩක්. මිනිස්සුයෙකුට මිනිස්සෙක් නෑ කියලා තියන්න බැහැ. ඉතින් අර හැබැයි මම හිතනවා human based ඒ කියන්නේ humanized marketing methods උත් ඉස්සරහට ආයි ප්‍රොමෝට් වෙයි කියලා. මොකද ඔය AI jargon එක ඇතුලේ human qualities වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ නිෂ් මාකට් ඇතුලේ තියෙනවා. ඉතින් ඔයාට ඔය ෆීල්ඩ් තුන ඇතුලේම ඒ කියන්නේ ඔයාට ඕනනම් ටෙක්නිකල් ෆීල්ඩ් එකකින් බලලා එහෙම තීරණය කරන්න පුළුවන්. නැත්නම් මොන ෆීල්ඩ් එකේ හරි ඔයාට දැන්ට මොන හරි ෆීල්ඩ් එකක් ගැන ඔයාට අයිඩියා එකක් තියෙනවනම් ඒ ෆීල්ඩ් එකේ AI බේස් බලලා ඔයා ඉස්සරහට යන්න. මොකද ඒක තමයි ෆියුචර් එක. එහෙමත් නැත්නම් ඔයාගේ personality skills personal skills හොඳයි නම් තාමත් human based marketing or human based interactions තියෙන points වලට niche markets තියෙනවා. ඒවට approach කරන්න පුළුවන්. එහෙමත්ම නැත්නම් ඒක තමයි මේ තුන. එහෙමත් නැත්නම් ඔයා තාමත් clouded වෙලා ඉන්නේ නම් ලෝකේ පුළුවන් තරම් ඔය YouTube TikTok එකේ YouTube එකේ අර අනවශ්‍ය දේවල් බලන්නේ නැතුව ලෝකේ කොහෙද යන්නේ දැන් trend analysis වලට ඕන තරම් කරපු videos තියෙනවා. ෆේල් වෙන දැන් ඔක ඉලොන් මස්ක් එහෙමත් තියෙනවා මේ ෆේල් වෙන එක ලොකු දෙයක් නෙමෙයි. ලොකු big deal එකක් නෙමෙයි. ඔයා ඊළඟට step එක කියන්නේ ඒක අපතක කරලා අලුත් එකක් පටන් ගන්න තමයි game එක කියන්නේ. normally දැන් ඔබතුමා කතා කරා අපි කතා AI සහ ඊළඟ අනාගතයේ future එක කොහොමද වෙන්නේ normally ඊළඟ අවුරුදු 10 වගේ තුල 10 තුල 2025 35 ඇතුළත ඔබතුමා වැඩියෙන්ම excited වෙන්නේ මෙන්න මේ දේ වුණොත්. නැත්නම් ඔබතුමාගේ හිතේ තියෙන මෙන්න මේ වගේ දෙයක් වෙයි කියලා. පයින්ඩ් එකේ අපේ චිත්‍රයක් අපි හිතමු normal දෙයක් අපි ස්ටඩි කරොත් අපිට පුළුවන් ඉස්සරහා වෙන දේ normally චිත්‍රයක් මොකක් හරි දෙයක් හිතේ පවා ගන්න. මෙන්න මොකක්ද ඔබතුමාගේ හිතේ තියෙන්නේ? මම මේ ගොඩාක් වෙලාවට ලංකාවට ආදරය කෙනෙක්. කොච්චර opportunities ආවත් මගේ prime development point එක ලංකාව කියලා මම ඔළුවේ හිතාගෙන ඉන්න කෙනෙක්. ලංකාව දියුණු කරන්න මම විදි දෙක තුනක් මගේ ඔළුවේ තියෙනවා. මේ මගේ personal view එක මේ overall view එක නෙමෙයි. personal view එක තමයි එක තමයි tourism අතින් ගත්තහම ලංකාව කියන්නේ හොඳටම දියුණු කරන්න ස්පොට් වලින් එක. හැබැයි අපි කොයිම වෙලාවකවත් මම විශ්වාස කරන්නේ නැහැ අපිට මිලියන 2කට වඩා උඩ කස්ටමර් බේස් එකක් මේක ඇතුලේ හැන්ඩල් කරන්න පුළුවන් කියලා. මොකද අපි අපේ ඇතුලේ අපේ තාම යටතල පාස්කල් ලොකුට දියුණු වෙලා නැහැ. ඒව දියුණු කරන ගමන් ඔය මිලියන 4ක 5ක විතර ටුරිස්ට් ඉන්බවුන්ඩ් එකක් අපිට ආවොත් එහෙම ඕක අපිට හැන්ඩල් කරන්න දැන් අපේ පාරවල් වලත් ඉඩ නැහැ. එච්චර මිනිස්සු අරන් හෙට මෙහෙට යන්න තරම්. ඒකින්ද මම විශ්වාස කරනවා අපිට අප්ස්කේල් කරපු කේරළයක කරා ඒ වගේ අප්ස්කේල් කරපු හොඳ ටුවරිස්ට් බේස් එකක් අපිට ලංකාවට හදන්න පුළුවන්. එතකොට ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක මගේ තියෙන විෂන් එක ඕක. ඒකට හොටෙල් රූම් හදන එකවත් මේ ටොයිලට් ෆැසිලිටිස් ඒවා හදන එකවත් නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒකට අපේ තනිකරම කල්චරල් ශිෆ්ට් එකක් තියෙනවා. ඒවට ටෙක්නිකල් සොලියුෂන් ටෙක්නොලොජි සොලියුෂන්ස් එන්න ඕන. ඊට පස්සේ අපිට තාමත් මේ මම දැක්ක බානු කතා කරන මේ බානු කරන රෙසර්වේෂන් එන්ජින් එකක් හදනවා කියලා මම දැක්ක. තාමත් ලංකාවට ලෝකලයිස් බුකින් එන්ජින්ස් තියෙන්නේ පොඩ්ඩක් අපි ගොඩක් කරලා ෆොරින් ඒවා තමයි තාම පාවිච්චි කරන්නේ. සහ දැන් අපි ඕන ටූරිස්ට් කෙනෙක් තාමත් ලංකාවේ ඩීටේල්ස් ගන්නේ මේ ට්‍රිප් ඇඩ්වයිසර් එකකින් හරි නැත්නම් ඔය මොනවා හරි තියෙන බ්ලොග් එකක් සර්ච් කරලා. ලංකාවේ තාමත් ඔතෙන්ටිකේටඩ් වෙන්න වෙබ්සයිට් එකක් නැහැ ලංකාවේ ටූරිස්ට් ඇට්‍රැක්ෂන්ස් which we are making right now exo කියලා. හරිද? ඒ වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගොඩාක් අපිට හදන්න තියෙනවා මේ ඔය ෆිසිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ට වඩා. සහ අපේ රූට් ප්ලෑනින් තියෙනවනේ ගයිඩ්ලා ට්‍රේන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි ලක්ෂරි ටූරිසම් එකකට ගේනවා නම් ඒවට හොට් ස්පොට්ස් හදන්න ඕනේ. මොකද ලංකාවේ තාම ඇට්‍රැක්ෂන්ස් හදලා නැහැ. ඔයා දැක්ලාද බාලි වල මොනවද තියෙන්නේ? බාලි වල අර ඔන්චිල්ලාවක් තියෙනවා. කායකින් කරන්න දෙනවා මේ කුරක් මැද්දේ. ඒ වගේ දැන් ඔයා මේ ළඟදී දකින්න ඇති මේ ඒගොල්ලෝ හදලා තියෙනවා ජුරාසික් පාක් අලුතෙන් මේකක් තීම් පාක් එකක් ඕපන් කරා. ඒ වගේ ඇට්‍රැක්ෂන් පොයින්ට්ස් හදනවා. අපේ කට්ටිය එහෙම ඒවා හදන්නේ නැහැ. අපේ කට්ටියට මිනිස්සු කියන තමයි ඕන. ඉතින් මම හිතන්නේ ලංකාව ඒ ඇට්‍රැක්ෂන් බේස් හතර යන්න ඕන. ඊට පස්සේ දෙවන දේ තමයි ලංකාවේ මාර නොලෙජ් බේස් එකක් තියෙනවා ටෙක් වලට. ඒතකොට ඒ ටෙක්නොලොජි ඒ කියන්නේ IT බේස් කම්පැනිස් වල. ඒ IT බේස් ස්ටාර්ට්අප්ස් වලට පුළුවන් මේ ඉකෝසිස්ටම් තනිකරම ට්‍රාන්ස්ෆෝම් කරන්න. මම ගිය සතියේ ඉන්දියාවට ගිහිල්ලා ආවේ. ඒ ඉන්ඩස්ට්‍රි ලීඩර්ස් එක්ක කතා කරලා ආපුවාම තේරෙනවා ඒගොල්ලෝ කොච්චර හොඳ විෂන් එකකින් ඒ රට පුෂ් කරනවාද කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා අපේ රටේ ඉන්නේ නූගත් කියන වචනේ මම පාවිච්චි කරන කැමති නැහැ සාක්ෂරතාවය ටිකක් අඩු කට්ටිය. එතකොට කමියුනිටි එකක් විතර මේ හැමෝම අපිට එකපාර ග්‍රෝ කරන්න බෑ. අපිට පුළුවන් නිෂර්ස් අරගෙන නිෂර්ස් කෑලි ග්‍රෝ කරන්න. එතකොට ඕවර්ऑල් එක ග්‍රෝ වෙනවා. නැතුව අර ඔක්කොටම සිමිලර් එඩියුකේෂන් එකක් හදලා සිමිලර් මෙහෙම එකක් හදලා මෙහෙම අර ලේයර් අප් කරන්න බෑ කියන එක ඒගොල්ලෝ තේරුම් ගන්න ඒගොල්ලෝ ඉස්සරහට යනවා. ඕකම
එහෙ කෙනෙක් මට කිව්වා චයිනාවල මට මගේ නම්බර්ස් හරිද කියලා මට හරියට මතක නෑ මිලියන 600ක් පවර්ටි රිඩක්ෂන් කරලා තියෙනවා කියලා චයිනා. මිනිස්සු මිලියන 600. අපිට ඉන්නෙත් මිලියන 20යි. ටෙක්නොලොජි, ඒ කියන්නේ IT based companies වලට මාරම එකක් තියෙනවා. ලංකාවේ ඇතුළේ ඕක හදන්න පුළුවන් නම් සහ මම විශ්වාස කරනවා අපේ soil condition එක සෑහෙන හොඳ හින්දා. ඒ කියන්නේ අපේ පොළව කියන්නේ සෑහෙන හොඳ value addition point එකක් ඉඳලා minerals, gems and agriculture කියන එකනොත් අපිට ලෝකේ හොඳ තැනකට යන්න පුළුවන්. ඉතින් ওই තුන තමයි මගේ ඔළුවේ තියෙන එක tourism, IT and agriculture මේ soil based products. ඒ කියන්නේ agriculture වෙන්න පුළුවන්, minerals වෙන්න පුළුවන්, නැත්නම් gems වෙන්න පුළුවන්. ඔය ටිකෙන් ලෝකෙ dominate කරන්න පුළුවන් කියලා තමයි මට හිතේ. දැන් අනික දැන් පොඩි වචනයක් ලේනවා සර්වි කම්පැනි ස්ටාර්ට් එකක් බිල්ඩ් අප් වෙනවා tourism සම්බන්ධ එක කතා කරන්න පුළුවන්ද පොඩ්ඩක් විස්තරයක් දුන්නොත් කට්ටියට. මොකද මම tour agents 3-4 දෙනෙක් එක්ක වැඩ කරනවා. මට තේරිච්ච දේ තමයි tour agent ට ස්පෙસિෆික් කරපු ERP එකක් ලංකාවේ නැහැ. ඒ කියන්නේ ඒක අත්‍තරම පිටරටත් පොඩ්ඩක් අඩුයි. හරිද? ඉතින් මට මේ වචනේ පොඩ්ඩක් ERP කියන්නේ enterprise resource planning. ඒ කියන්නේ for example ලංකාවේ tourism industry එකේ ඉන්න කට්ටිය ඉන්නවා. client එනවා. client එයාගේ tour එක ඇතුළේ එක්කන් යනවා. ඊට පස්සේ යනවා. සල්ලි ගෙවලා තියෙන්නේ bank එකට direct communication වෙලා තියෙන WhatsApp වලින් ඊමේල් කරලා තමයි තියෙන්නේ සමහර ඒවා. ක්ලයන්ට් නිකන් හරි වැරදිලා හැව සීගිරියේ අපිටම මාක් කරන දෙයක් ගැන චිත්‍ර ගැන අයිඩියා එකක් කරගන්නොත් එයා කොහෙන් හරි ගිහලා සර්ච් කරන්න ඕනේ. අයිටම් එකේ අයි සීගිරියේ චිත්‍ර බලන්න ඕනේ කියලා කියලා නැහැ. මේකට හේතුව තමයි මේ හැමෝම ඒගොල්ලන්ගේ අයිටනරිස් ඒ කියන්නේ දවස් 10ක ට්‍රිප් යන දවස් 10 පළවෙනි දවසේ දෙවෙනි දවසේ මොනවද කරන්න කියන එක වර්ඩ් ෆයිල් එක ගහලා තමයි PDF කරලා යවන්නේ. ඊට පස්සේ ඉන්වොයිස් එකක් ජෙනරේට් කරලා නැහැ. ඉන්වොයිස් එක ඒ ගාන දාලා තියෙන WhatsApp එකේ. ඒතකොට ක්ලයන්ට් එක ඩිපොසිට් කරනවා. ස්ට්‍රක්චර්ඩ් ප්‍රොසෙස් එකක් ඇතුළට ගෙනාවොත් ක්ලයන්ට්ටත් හොඳ සර්විස් එකක් හම්බ වෙනවා. අපේ ටුවර් ඒජන්ට්ටත් හොඳ සර්විස්. ඒ කියන්නේ යාටත් මාර ට්‍රාන්ස්පරන්ට් එකක් තියෙනවා. මේ මාසේ කොච්චර සල්ලි ගණක් ආවද? කොච්චර වේදන් වුණාද? ක්ලවුඩ් ආපුමයි ක්ලයන්ට්ස්ලා. ක්ලයන්ට්ලා කී දෙනෙක් මට ඉන්ක්වයර් කරලා තියෙනවද? ක්ලයන්ට්ලා කෙනෙකුට මම රිප්ලයි කරලා තියෙනවා. මේ ඔක්කොම එක තැනකට ගන්න පුළුවන් නම් ගොඩාක් ලොකු ට්‍රාන්ස්පරන්සි එකක් එනවා ආගේ බිස්නස් එක ගැන. හැබැයි වෙලා තියෙන්නේ ලංකාවේ SME හින්දා ගොඩාක් කට්ටිය ඔය කරන්නේ. ලොකු කට්ටිය ගාව මොන හරි ඒගොල්ලෝ හදාගන්න softwares තියෙනවා කස්ටමයිස් කරගන්න. අපිට මම වැඩ කරන්නේ ලොකු කට්ටියත් එක්ක. මට තේරෙනවා මේ පොඩි කට්ටිය ඉන්නවා තව 1000ක් විතර ඒගොල්ලන්ට කිසිම නැහැ. ඒ කියන්නේ මේ පිසි ටෙක්නිකල් සොලියුෂන් එකක් මේකට. ඒකට අපි එකක් හදනවා සත්කාර කියලා. දැන් ඔක්කොම වැඩි ඉවරයි. ප්ලෑන්ලා 3 දෙනෙක් ඩිප්ලොයි කරලා තියෙන්නේ. ඒක අපේ ඉලනීකේ විස්ඩම් එල් මෙෂන වගේ SaaS based software. ඒකට ඔයාලට ලොකු ගාණක් මුලින් ගෙවලා මේව කරන්න ඕනේ නැහැ. මාසික රුපියල් 10000ක් වගේ පොඩි ගාණකින් ඔයාගේ කම්පැනි එක තනිකරම ටෙක්නොලොජි කම්පැනි එකනේ. ටෙක්නොලොජිස් තියෙන කම්පැනි මේ ටුවර් ඒජන්සි එකක් විතර කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔගේ දෙවෙනි පැත්ත තමයි ඔය අපේ ලොකේෂන්ස් වල ඇට්‍රැක්ෂන්ස් හදන්න ඕන නම් ලොකේෂන් වල තියෙන පින් පොයින්ට්ස් කියලා අපිට කියන්න තැනක් තියෙනවා. දැන් ලංකාවේ එහෙම අපිට කියන්න තැනක් නැහැ. අපි ගිහිල්ලා දාන්නේ TripAdvisor එකේ. ඒකෙන් මම හිතුවා අපිටම රිවිව් කරලා දාන්න පුළුවන් රිවිව් බේස් ප්ලැට්ෆෝම් එකක් එන්න ඕනේ කියලා ලංකාවට. ඒකින්ද සිලෝන් එක්සෝ කියලා එක්සෝ කියන්නේ මේ hugs and kisses කියන එක සහ එක්සෝ කියන වචන පාවිච්චි වෙනවා ඔය එක්ස්ට්‍රා ඕල්ඩ් එක්ස්ට්‍රා ඔරිජිනල් වගේ දේවල් වලට. දැන් ඔය ලිකර් වලත් එක්සෝ කියලා කියන්නේ ප්‍රීමියම් එක. ඉතින් ඒකින්ද ඒ එක්සෝ එක කපල් කරලා අපි මේ ටයිටල් එකක් දාමු සිලෝන් එක්සෝ කියලා. ඉතින් එක්සෝ එකේ කරන්නේ තනිකරම ලිස්ටිං කරලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් TripAdvisor ඔක්කොම තියෙන්නේ අපි සාමාන්‍ය දැකලා තියෙන දේවල් ටිකනේ. එහෙම නැතුව මිනිස්සු නොදැක්ක රෙස්ටොරන්ට්ස් ඒ ඔක්කොම ලිස්ට් කරනවා. හොඳම එක්සැම්පල් එකක් ගත්තොත් අපි මරින් ඩ්‍රයිව් එකේ කොල්ලු පිටින් ඉඳන් අපි දෙහිවලට ගත්තොත් එහෙම රෙස්ටොරන්ට් තියෙනවා මං හිතන්නේ 600ක් විතර. ඉතින් ඒක දකින පිටට මිනිස්සෙක් කියන ආ මේ මරින් ඩ්‍රයිව් නම් කන්න යන්න එපා ලංකාවට ගියාම ඕක කරන්න. ඉතින් අපි මේ බලන්නේ පුළුවන් තරම් ඒව ඩිස්ට්‍රිබියුට් කරන්න අර වගේ සිස්ටම් ඒ කියන්නේ දෙකක් එකක් තමයි ටුවර් ඒජන්ට්ලට සපෝට් කරන්න දෙක තමයි ලංකාවේ ඉකෝසිස්ටම් එකේ ඇට්‍රැක්ෂන්ස් තියෙනවා කියන පෙන්නන්න ලිස්ටිං සයිට් එකක් හදන්න තියෙනවා. ඕක තමයි මගේ පළවෙනි ස්ටෙපින් ස්ටෝන් එක ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක. කවුරු හරි දැන් මේ ටික බලලා කවුරු ඉන්නවනේ ටුවරිසම් සම්බන්ධව අපිට ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් ඔබට කම්පැනි සම්බන්ධ කරගන්න පුළුවන් ඉස්සරහට ගොඩක් වැඩ ගොඩක් අනිවාර්යයෙන් ප්‍රොසෙස් එකක් හම් වෙනවා ඉස්සරහට හරි බලගෙන ඉන්නවනම් ඊළඟින් එක හෝ මායකට කතා කරන්න පුළුවන්. මගේ නම්බර් එක දැම්මත් කමක් නැහැ. ඩිස්ප්ලේ කරන්න ඉස්සරහින් ඔබතුමා කම්පැනි කීපයක් පවුන් කරලා තියෙනවා. ඒ කම්පැනි එක දැන් අපි කතාවක් තියෙනවා මේ මිනිත් කාලය දීපය කුලය ඒ වගේ අපි අතීතයේ කතාවක් තියෙනවා. ඒ වගේ තමයි කම්පැනියක් බලවත් කම්පැනි ලොකේෂන් එක එතකොට ටයිම් එක මිනිස්සු මේකේ වැදගත් පොයින්ට් එක තමයි කෝ-ෆවුන්ඩර්ස්ලා. කොහොමද හරියටම කෙනෙක් පස් කරන්නේ? එහෙම නැත්නම් කම්පැනියක් අපි හිතමු අපි ගාව තියෙන එක නිච් එකක්. ඒක තව කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයාත් තව නිච් එකක් තියෙනවා. කොහොමද කම්පැනි එකට හරියටම පුද්ගලෙක් කෝ-ෆවුන්ඩර් කෙනෙක් ඉදිරියට තවර ගන්න? ඔබ තමයි සලකා බලන කාර්ය මොනවද? නැත්නම් ක්ලික්ස් තියෙනවද? මොකද කම්පැනි එක සම්පූර්ණයෙන්ම එක ග්‍රෝ වෙනවද නැද්ද කියන එකට ප්‍රධාන සාධකයක් වෙනවා කෝ-ෆවුන්ඩර් කෙනෙක් කියන එක. ඒක තමයි. ඒක මම මේ විදිහට කියන්නේ. දැන් තව 10කට 15කට කලින් බිස්නස් එකක් පටන් ගන්න කොට බලන දේවලුයි දැන් බලන දේවලුයි සම්පූර්ණයෙන් වෙනස්. ඒක ටිකක් මැජොරිටි එකක් එක්කත් එක්ක ඉන්නේ. නමුත් මම කැමතියි ඔයගොල්ලොත් එක්කත් එක ෂෙයා කරගන්න. කම්පැනියක් මේ කාලේ පටන් ගන්නකොට ඉස්සර වගේ නෙමෙයි
ඕගලන්ට අපි කියනවා set of new entries කියලා. ඒ කියන්නේ වාට කම්පියුටර් කෙනෙක් හැදෙන්න තියෙන හැකියාව කොච්චර වැඩිද අඩුද කියන එක. දැන් set of new entries කියන එක ඉතාලම වැඩි. ඕගොල්ලෝ දැකලා ඇති අර බොරලස්කම පැත්තේ ඉන්න කෙනෙක් නම් ඒක මහත්මයෙක් කියලා අර මේ ඌරු මසුයි පොල් රොටි විකුණන්න පටන් ගත්තා. හරි සතියක් යනකොට ඒ වගේ කඩ 100ක් විතර තිබ්බා. දැන් ඒක කඩයක්වත් නැහැ. set of new entry කියන එක ඉස්සර වගේ නෙමෙයි. ඒ වගේ පොඩි කඩේක ඉඳලා tech industry සහ ඔය AI based ලොකු industries වලට සමානයි නෑ. ඕගොල්ලෝ දැකලා ඉන්නේ කවදාකවත් කවුරුවත් හිතුවේ නැහැ ඕපන් AI වගේ concept එකකට ගහන්න පුළුවන් කම්පැනියක් ඒ කියන. ඉතින් DeepSeek වලින් තමයි පටන් ගත්තේ. දැන් ඒ වගේ කම්පැනි 3-4ක් හැදීගෙන එනවා. හරිද? ඉතින් මේ කාලෙදී කම්පැනි එකක් ස්ටාර්ට් කරලා ඔයා ඉක්මනට ඩිසිෂන් එකක් ඉවෝල්ව් වුණේ නැත්තම් ෆේල් වෙන්න තියෙන සම්භාව්‍යතාවය වැඩි. ඒක ඔයාගේ ටෙක්නිකල් කැපැසිටි වල ඉෂුව එකක් ඉඳ නෙමෙයි. ඔයා කොච්චර ඉක්මනට මාකට් එකට යනවද කියන එක මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ කියන්නේ normally කම්පැනි එක ස්ටාර්ට් කරලා අපි දැන් ඒකේ සක්සස් එක තීරණය කොච්චර ඇක්ෂන් ප්‍රමාණයක් ගන්නවද? 24 ඇතුළත කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියන්නේ නැද්ද මත තමයි කම්පැනි එක තීරණය වෙන්නේ. මොකද අපි කම්පැනි පටන් ගත්ත කාලේ අපි පැය 18ක් විතර වැඩ කරා. කම්පැනියක් පටන් ගන්න කට්ටියට මම කියන්නේ පැය 26ක් වැඩ කරන්න ඕනේ. පැය 26ක් වැඩ කරනවා. ඒ කියන්නේ කොහොමද ටයිම් එක නේ අපිට ටයිම් එක බයිබැක් කරන්න මොනවද ෆික්ස් අපි පොඩ්ඩක් කරගමු කියන්නේ වෙන කෙනෙක් හය කරනවා නැත්නම් කැම්පස් එකේ කෙනෙක් ඉන්ටර්න් කෙනෙක් විතර ගන්නවද මේකයි කම්පැනි එක මම මේ පැය 26ක් කියන එක අදහස් කරේ පැය 24යි තව දෙකක් වැඩ කරන්න ඕනේ. ඒක නුලා තේරෙනවද මේකනේ වගේ ප්‍රොඩක්ටිවිටි ඉම්ප්‍රූව් කර ගන්න ඕනේ. පැය 24කදී කරන්න ඕනේ වැඩ පැය 20 ඒ කියන්නේ පැය 26ක වැඩ පැය 24න් කරා. කම්පැනියක් පටන් ගන්නකොට මේන්ම දේ මම කලින් කියාගෙන යනවා විතෙන්ට මේන්ම දේ තමයි කොච්චර ඉක්මනට මාකට් එකට එන්ටර් වෙනවද කොච්චර ඉක්මනට වා ඩිසිෂන් එකක් ඉවෝල්ව් වෙනවද. ඒකට ඒක කරන්න නම් කෝ-ෆවුන්ඩර් වෙන්න ඕනෙම නැහැ. ඒ කියන්නේ කම්පැනි අයිතිකාරයම වෙන්න ඕන නැහැ. ඔයාගේ කෝ ටීම් එක. මම ඒකද ඒක කෝ-ෆවුන්ඩර් වල මම කියන්නේ කෝ ටීම් එක. සමහරට 3 දෙනෙක් වෙන්න පුළුවන්, සමහරට 6 දෙනෙක් වෙන්න පුළුවන්, සමහරට දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒ ෆවුන්ඩින් ටීම් එක තමයි ඔයාව කොච්චර දුරට අරන් යනවද කියන එක තීරණය කරන්නේ. ඒ ටීම් එක කට්ටිය මැදදී හැලෙන්න පුළුවන්. හැබැයි ඒ ඉනිෂියල් ස්ටාර්ට්අප් පොයින්ට් එකේදී ඔයත් එක්ක අඩිය තියෙන කට්ටිය ඉතාලම වැදගත්. එතකොට ඒකේ ෆේලියර් රේට් අඩු කරගන්න තියෙන එකම ටෙක්නිකල් මෙතඩ් එක තමයි මට දැන් තේරලා තියෙන විදිහට මම දැන් කම්පැනියක් කවුරුහරි පටන් ගන්නවා මම ඒක තමයි බලන්නේ. ඒක හොඳම එක්සැම්පල් එකක් මම කියන්නම්. මේක මගේ යාළුවෝ බලනවා නම් ඒ යාළුවෝ දාන්න මම මේක මේ විදිහට මේගොල්ලන්ට කිව්වා කියලා. මේ ළඟදී මට අයිඩියා එකක් තිබ්බා මේ ඒක අයිඩියා එක මම කලින් තිබ්බ අයිඩියා එකක් මගේ යාළුවෙක් කිව්වා එයාට ඒක කරන්න කැමති කරාට කමක් නැද්ද කියලා. මොකක් අහා කරන්න කියලා. එයාගේ තව යාළුවෝ දෙන්නෙක් එක්කන් ආවා. අරන් ආපුවම මම ඒගොල්ලන්ට මූට්ටම් කියපු දේ තමයි ඔය තුන් දෙනා මොනවාද මේ කම්පැනියට ඩිලිවර් කරන වැලියු. ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා මම මේකට ලක්ෂ 20ක් කරගෙන කම්පැනිට ෆන්ඩින් එකක් විදියට. ඊට පස්සේ මම මගේ යාළුවන්ගේ අර ඉස්සරහම ඇහුවා මචං ඔයාට ලක්ෂ 20ක් හොයාගන්න බැයිද? ඊට පස්සේ ඔයා පුළුවන් මචං. මම කිව්වා එහෙනම් මේ පාර්ට්නර් ඔයාට වැඩක් නැහැ. ඒ ලක්ෂ 20ක් කියන එක නම් එයාගේ වැලියු එක මේ පාර්ට්නර් ඔයාට වැඩක් නැහැ. තමන්ට ස්ට්‍රෙන්ත් එක තියෙනවා නම් තව තේරුවන්නේ නැහැ. අනිවාර්ය කෝ-ෆවුන්ඩර් කෙනෙක් කරගන්නත් ඕන තමන්ට බැරි දෙයක් එයාට ඒක තමයි. ඊට පස්සේ මම ඊළඟ පුද්ගලයන් ඇහුවා ඔයා මොනවද කම්පැනිට ගේන්නේ කියලා. ඊට පස්සේ ආවා මම අවුරුදු 15ක් වැඩ කරලා තියෙනවා. මම කම්පැනි වල CEO ලා අඳුරනවා. හරිද? ඊට පස්සේ මම මේ පොයින්ට් එක ඉදාම වැඩ. මම කිව්වා CEO ලා කී දෙනෙක් අඳුරනවා. ඊට පස්සේ මට නම් විදිහට කියන්නේ කියලා. ඊට පස්සේ එයා නම් 3ක් විතර කිව්වා. හරිද? මම හරි. ඒ තුන මමත් අඳුරනවා. හරි. තව මොනවද තව වට අඳුරන්නේ? නෑ තව කට්ටිය මට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. මම කිව්වා මචං අපි යාළුවනේ. මේ මගේ යාළුවගේ නම මම කියන්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ කම්පැනියක් කරන්න යන හින්දා. මංකවා මේකයි ඕගොල්ලෝ කරන්න යන අලුත් වැඩක්. ඉතින් ඔයා මේ තුන් දෙනා අර වර්තාව කවද ඉන්ට්‍රොඩියුස් කරන පොටෙන්ෂල් කට්ටිය. ඔයා කතා කරලා නැති වෙන්න පුළුවන් දැන්. කියලා මම ඒතනටත් ඕපන් කරලා දුන්නා. එයාකෝ මචං තව නම් දෙකක් විතර කිව්වා. මං කිව්වා ඒගොල්ලෝ කොහමද ආව අඳුරන්නේ. ඊට පස්සේ මම මගේ යාළුවෝ දෙන්නෙක් එතන වැඩ කරනවා. එයාගේ through contact කරගන්න පුළුවන්. මං කිව්වා හරි පහයි. තව කවුද? කියපුවාම එයාට එතනින් එහාට තව නම් කියන්න බෑ. ඊට පස්සේ මම මගේ යාළුවෙන් අහුවා මචං මේ යාළුවට ඔයාට CEO වල පහක ලීඩ්ස් අරන් එන්න පුළුවන්. තුන් දෙනයි කන්වර්ට් කරන්න පුළුවන් කැපැසිටි එක තියෙන දෙන්නේ ලීඩ්ස්. මම අහුවා ඒකෙන් ඔයාට මේකට වැලියු එකක් තියෙනවා. ඒ තුන් දෙනා මූත් අතන මොකද ඒකේ ඉස්කෝලේ. මම කිව්වා හරි එහෙනම් ඒ තුන නල් දෙක පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒ වෙක ඔයාට බිස්නස් එක කොච්චර වැදගත්ද? කියපම ඔක මචං එහෙම ලොකු වැදගත්. මම අහුවා මේකයි. මගේ යාළුවට සහ යාළුවෝ විදිහට ඉන්න ඔය දෙන්නට ඕපන් වෙන්න තමයි මම මේ කතා කරේ. ඕගොල්ලෝ තීරණය කරලා බලන්න ඕගොල්ලෝ මේ කම්පැනිට කොච්චර වැලියු එකක් ගේනවද? ඒ මත ඔයගොල්ලන්ගේ ෂෙයා හෝල්ඩර් එක ඩිසයිඩ් කරගෙන මේ ගන්න. මොකද ওই තුන් දෙනාව කියලා 133 ඒවා බෙදා ගන්න එපා. මේ X කියන පුද්ගලයාට ඔබතුමාගෙන මිලියන දෙක හොයාගන්න යාට පුළුවන්. ඒතකොට ටෙක්නිකලි ඔයාගේ ෂෙයා වැලියු එක 0. එතකොට ඔයා බලන්න ඔයා මොනවද ගේන්න පුළුවන්. මේක බලන් ඉන්න කෙනෙකුට මට කියන්න තියෙන්නේ ඕක තමයි ටෙක්නිකල් මෙතඩ් එක ඔයාගේ ටීම් එක හරිද කියලා ඉවලුවේට් කරගන්න. එතකොට ඒක සල්ලි වෙන්න පුළුවන්. ඒක නෙට්වර්ක් ඇන්ඩ් කනෙක්ෂන් එක මාකටිංగ్ සයිඩ් එක වෙන්න පුළුවන්. ඒක ටෙක්නිකල් ස්කිල්ස් ඒ කියන්නේ අපිට IT කරන කෝඩින් ස්කිල් වෙන්න පුළුවන්.
ඩිජිටල් මාකටිං ස්කිල් වෙන මොනවා හරි වෙන්න පුළුවන්. ඔපරේෂන් කරන කෙනෙක් වෙන්න පුළුවන්, HR කෙනෙක් වෙනවා, ෆයිනෑන්ස් කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ පාර්ට්නර් තමන් මේ කම්පැනියට ඉන්ක්ලූඩින් යූ. ඒ කියන්නේ පටන් ගන්න හිතන් ඉන්න පුද්ගලයා පවා මම මොකක්ද මගේ කම්පැනිට කියන වැලියු එක කියලා මුලින්ම හදාගන්න වැලියු එකට නම්බර් එකක් දෙන්න. මෙන්න මේක තමයි හැමෝම නොකියන කෑ. වැලියු එකට අනේ දැන් අර එක්කම ෆන්ඩින් ගේන්න පුළුවන් කියලා. කොච්චර ෆන්ඩින් ගේන්න පුළුවන්? පිළියන 2යි. අනිවාර්යයෙන් ඕනෝ දෙක මේ මෙෂර් කරන්න ඕන කියන කතාන්දරය. නැත්නම් අපි කොහොමද ඒක වයින්නේ? අර තමයි. ෆවුන්ඩර්ස් අතුන්දරෙක් ඉන්නවා නම් එක්කෙනෙකුට අයිඩියා එක තියෙන්න පුළුවන්. එයාට විෂන් එක ඔක්කොම තියෙන්න පුළුවන්. that has a certain value. ඒක value කියන්නේ වාට නම්බර් එකක් කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් හරි. මේ අයිඩියා එක මත මට මිලියන 10කට විකුණන්න පුළුවන් කියලා කම්පිටන්ස් එකක් තියෙනවා නම් හරි let's say 10 million. ඉතුරු පාර්ට්නර් වාට මිලියන 10ක ෆන්ඩින් ගේන්න පුළුවන්ද? ඉතුරු එක්කෙනාට මිලියන 10ක ලීඩ්ස් ඒ කියන්නේ සේල්ස් ලීඩ්ස් ගේන්න පුළුවන්ද කියලා ඉතින් තව වැලියුේට් කරලා තමයි ෂෙයාර් එක බෙදා ගන්න ඕනේ. අවදාකත් 33 කොයි වෙලාවකවත් යන්න එපා වැලියු බේස් කරලා KPI බේස් කරලා යන්න. ඔයාගේ වැලියු එක තමයි මේ අපිට මේ හයිපොතෙටිකල් කම්පැනි එක ගත්තොත් මේ මම දැන් කතා කරපු එක ඔයා ඩෙලිවර් කරන්න ඕන තමයි මාස 3ක් ඇතුළත මෙන්න මේ software එක මම මාකට් එක ලෑන්ඩ් කරලා දෙනවා ඔය දෙන්න. ඒක තමයි මගේ KPI. මේක ලෑන්ඩ් කරන්න අපිට මිලියන 30ක් ඕනේ. මිලියන 30 ගේන එක තමයි ඔයාගේ responsibility. මේ මිලියන 30ක් ගේන software එක හදන්න ඕනේ. ඊට පස්සේ මේ software එක ගෙනාවට පස්සේ ඊළඟ මාස 3 ඇතුළත අපි මේ මිලියන 30 හොයන්න ඕනේ. ඒකට හදාලා කස්ටමර්ස්ලා 30ක් හරි 50ක් හරි 60ක් හරි ගේන එක තමයි ඔන්න තුන්වෙනි පුද්ගලයාගේ මේක. එහෙම ඇග්‍රි වෙනවනම් තමයි අපි 130 බෙදන්නේ. නිකන් හරි ඕවා ෆේල් පොයින්ට්ස් වලට ආද. ඒ කියන්නේ එක්කෙනෙකුට මට මාස 6ක් ඇතුළත ප්‍රොඩක්ට් එක හදලා ඉවර කරන්න බැරුණොත් මගේ ෂෙයාර් පර්සන්ටේජ් එකේ 10%ක් මම ඕගොල්ලන්ට දෙනවා. මෙහෙම කළා තමයි. එතකොට මාස 4ක් යනකොට ඕගොල්ලෝ දන්නවා මොකද ෆේල් වෙනවනේ ඕන කෙනෙක්. එතකොට සමහරට පර්සනල් රීසන් මත ෆේල් වෙන්නත් පුළුවන්. කවදාකවත් ඉනිෂියල් පොයින්ට් එකේ ෂෙයාර්ස් බෙදා ගන්න කියන කතා කරන්න එපා. ඒක බොරු වැඩක්. අර වගේ KPI එකක් තියලා මාස 6ක් යනකොට ඔයාලා තේරෙනවා ජීවිතේ මාස 6ක් වැරදුනා කියන ලොකු කාලයක් නෙමෙයි. ජීවිත ලයිෆ් ටයිම් එකක් තියෙනවා නේද? මාස 6ක් යනකොට හැමෝටම Tamanට තේරුම් ගන්න යනවා ඇත්තටම මේ කම්පැනි කොච්චර වැලියු එකක් ඩිලිවර් කරනවද. ඉතින් ඒ අනුව බෙදලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට ආයන්න ඒ කම්පැනි ෆේල් වුණත් එහෙම තලා ඔයාගේ ඊළඟ වැඩේට යන්න ස්ටාර්ට් කරන්න. දැන් අපි නෝනේ කතා කරා ෆවුන්ඩර්ස් ලා ගැන. ඔබතුමා කම්පැනි කීපයක්ම ඕනර්ෂිප් එකේ තියෙනවා. මිනිස්සු කීප පුද්ගලයන් කීප දෙනෙක්ම වැඩ කරනවා. කොහොමද මේ කම්පැනි එකට ඔබතුමා ඉන්ටර් බෝඩ් වල ඉඳලා තියෙනවා නෝමලි කොහොමද කෙනෙක්ව තෝරගන්නේ කම්පැනි එකට? ඒ කියන්නේ ජොබ් එකකට ආවට පස්සේ CVs අපි තුමු ජොබ් එකක් දැම්මොත් ගොඩාක් CVs එනවා. ඔබතුමාගේ මොකක්ද අහන අපි නෝමලි අපිට එක්ස්පීරියන්ස් තියෙනවා කොහොමද ප්‍රශ්න අහනවා. ඔක ඉලොන් මාස්ක්ගෙන් අහනවා මොකක්ද ඉලොන් මාස්ක්ගෙන් අහනවා මේ මොකක්ද අහන ප්‍රශ්න කියලා. ඔබතුමාගේ අත්දැකීම මොකක්ද? ඔබතුමා අහන ප්‍රශ්න මොනවද? සහ කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන් ද ඉන්ටර් බෝඩ් දෙන නෝමලි කතාවක් තියෙනවා මැනිපියුලේට් කරන්න ආයෙත් ස්පීච් එකක් කරන්න ඕනේ මැනිපියුලේට් කරන්න පුළුවන් කතාන්දරයක් තියෙනවා. ඒ ඔක්කොම ඇත්ත. කොහොමද ඔබතුමාගේ ප්‍රොසෙස් එක කෙනෙක්ව තෝරගන්නේ? මට තිබ්බ ලොකුම ක්‍රිටිසිසම් එකක් තමයි යං ජෙනරේෂන් එකත් එක්ක වැඩ කරන්න. හරිද? දැන් අපි අලුතෙන් රික්‍රූට් කරන්නේ පරණ කෙනෙක් නෙමෙයි. දැන් අලුත් කෙනෙක් නේ ගොඩක් වෙලාවට. පරණ කෙනෙක් ගන්නකොට අපිට ඕන තරම් වෙට් ගන්න විදි තියෙනවා. කම්පැනි වල වැඩ කරලා තියෙනවා ඔක්කොම. දැන් අලුත් කෙනෙක් ගන්නකොට තමයි ඔකේ ලොකුම මේ කියන්නේ අපිට ලොකුම ස්ට්‍රොං පොයින්ට් එක ඒක මම ඒක ගැන කතා කරා. පර්සනලි අපිට දැනට වැඩ කරලා තියෙන හොඳම දේ තමයි අපි ඇසයින්මන්ට් බේස් තමයි hiring කරන්නේ. ඒකට CV එකේ කොච්චර හොඳට ලියලා තිබ්බත් කොච්චර හොඳ රෙෆරන්ස් දීලා තිබ්බත් අපි හැමෝටම ටාස්ක් එකක් දෙනවා කම්ප්ලීට් කරන්න. ඒ ටාස්ක් එකේ පර්ෆෝමන්ස් එක මත තමයි අපි ඩිපෙන්ඩ් කරගන්නේ ඔයා කොච්චර ඒ කියන්නේ වා ඉල්ලන සැලරියකට ඔයාට ස්කිල් එකක් තියෙනවද කියලා. ඒකට ඒක තමයි නම්බර් 1. ඒකට එහෙම වුණාම ගොඩක් වෙලාවට අර බොරු කරලා CV එක මේව කරලා ඇතුළට එන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඒකට ඒක පාස් වුණොත් ඊළඟට අපි ගේනවා ඇටිටියුඩ් එක බලන්න ඉන්ටර්විව් එකට. ඒකට ඒකෙදි අපි පුළුවන් තරම් එයාගෙන් අහනවා පර්සනලයිස් ක්වෙස්චන්ස්. ඒ කියන්නේ මේ දැන් හිතන්න ක්ලයන්ට් කෙනෙක් ඔයාට බැන්නොත් ඔයා මොකද කරන්නේ? හරිද? එහෙම නැත්නම් ඔයාට මේ KPI එක අචීව් කරගන්න බැරුණොත් ඔයා මොකද කරන්නේ? ඒ වගේ හරිම පර්සනලයිස් ප්‍රශ්න අහනවා එයාගෙන්. ඒකට එයා දෙන උත්තරය මත අපිට ජජ් කරගන්න පුළුවන්. එයා ඒ කියන්නේ ඔය සිටුේෂන්ස් එක ඇත්තටම ඔෆිස් එකක් ඇතුලේ වෙන්නේ. ඒකට එහෙම වුණාම ඔයා රියැක්ට් කරන්න මොන වගේ දේවල්ද කියලා ඒක ගොඩක් වෙලාවට මේ ඊට පස්සේ අපේ ටෙස්ට් එකෙන් පාස් වෙලා යන කට්ටිය අපි ඇටිටියුඩ් එක්සෑම් එකකට දානවා. එතකොට අපි කරන්නේ අපේ ජෙනරල් අපේ වර්ක් ෆ්ලෝ එකේ වෙන්න පුළුවන් ප්‍රශ්න ටික එයාගෙන් අහනවා. එතකොට එයා ඒකට දෙන රියැක්ට් කරන විදිය, එයා සපෝට් කරන විදිය, ඒ කියන්නේ එයාගේ උත්තර සපෝට් දැන් අපි ෆලෝ අප් ක්වෙස්චන් එකක් දාන්න. දැන් කොයි වෙලාවකවත් එයාගෙන් අහුවොත් එimhe කස්ටමර් කෙනෙක් බැන්නොත් ඔයා අනිත් පැත්තට බයිනවද කියලා ඔයාවත් මම ජීවිතේට කියන්නේ නෑ මම බයිනවා කියලා.
තුරවා හැමලම් නෑ මම ඇත්තේ කතා කල බලන්න පැනවා මොනවගේ දේවද ඇත්තේ කතා සේ ගොඩක් කියලාට පසන අපියාගේ ප්‍රශ්න මොකක්ද කියලා හන මෙහම එයාට මක්කරි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නවාට කියලා තිය ඇයිවා අයයාගෙන් ඒ ප්‍රශ්න මොකක්ද කියලා හන් නෑ මට තව තේරුම් සමගන්න අයිවා මම කරේ බෝඩ්ඩන කටයන තොට තේරුම් ගන්නවා කියන්නේ මොනවගේ දේවල්වලට තේරුම් ගන්න ඕනේ එතකොට එයා ඩෙප්ත් උත්තර දෙන්න පටන් ගන්න ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ පුද්ගලයා ඇත්තටම මේ වගේ සිටුේෂන් එකක් හැන්ඩල් කරන්න දන්න පුද්ගලයෙක්ද එහෙමත් නැත්නම් අර අපි ගැන ස්කිල් එක තියෙනවා නොලෙජ් එක තියෙනවා හැම ස්කිල්ස් නැති කෙනෙක්ද කියලා. ඉතින් ටෙක්නිකල් ස්කිල්ස් ගන්නකොට අපි weighted average එකක් තියෙන්නේ 80ක් විතර. ඒ කියන්නේ කෝඩර් කෙනෙක් ගන්නකොට 80ක් විතර අපි බලනවා එයාගේ coding skills 20ක් විතර අපේ attitude skills උත් බලනවා. ඒකේ ස්පෙෂලි මාකටිං සයිඩ් එකේ කට්ටිය ගන්නකොට 40ක් මේ 60ක් විතරම බලන්නේ එයා කොහොමද ක්ලයන්ට් එක්ක කමියුනිකේට් කරන්න try කරන්නේ කියලා. ඊට පස්සේ ස්කිල් එක අපිට හැමලේම ට්‍රේන් කරන්න පුළුවන් නේ. ඊට නොලෙජ් එක ටික අර ගෑල තමයි ફોකස් කරන්නේ. ඒක තමයි දැන් අපිට වැඩ කරන රෙමඩි. වැදගත්ම දෙයක් තමයි normally company එකක් fail වෙන්න capital එක අවශ්‍යයි. විදේ USA වල Silicon Valley තියෙනවා. ඔක ගැන මේ කතාවක් කියනවා මේ Amazon එකේ founder එයා කියනවා නෑ 100ට එකක් දෙකක් 10ක් අපිට හරියට කොහොමද මතක නෑ. ඉන්ටර්විව් එක තමයි කියන්නේ 10ක් වගේ සම්බාධයක් තියෙනවන සක්සස් වෙන්න ඒ වගේ කම්පැනිකට උනත් ඩොලර් මිලියන 40ක් 50ක් හොයාගන්න පුළුවන් කිව්වේ 90ම තියෙන ෆේල් වෙන සම්භාවිතාවය. නමුත් US වල වගේ ඒ වගේ සම්භාවිතාවය 10ක් තියෙන කම්පැනි වල ෆන් කරන කට්ටිය ඉන්නවා. ලංකාවේ දැන් ඔබතුමා ගවර්න්මන්ට් එකත් එක්ක වැඩ කරනවා. ඒතකොට ඒ වගේ ප්‍රොසෙස් එකක් යනවා. normally කම්පැනි එකට දැන් අපි දැන් ගවර්න්මන්ට් එකෙන් අලුත් ප්‍රොසෙස් වගේ එනවා කොහොමද මොකක් හරි ලංකාවේ අලුත් ප්‍රොසෙස් එකක් තියෙනවා සහ ඔබතුමා ගන්න දෙයක් තියෙන පොඩ්ඩක් ක්‍රෙඩිට් හිතෙන්න පුළුවන් මට මේ අයිඩියා එකක් තියෙනවා මට ෆන්ඩින් අවශ්‍යයි දැන් ප්‍රමාණයක් නමුත් බැංකු වලින් ලෝන් ගන්න ගියාම බොහොම අපහසුයි ඔබතුමාගේ අයිඩියා පොඩ්ඩක් ෂෙයා කරන්න කට්ටිය රයිට් අපි බින්දුවේ ඉන්න කෙනෙක්ගෙන් පටන් ගමු. ඒතකොට සල්ලි තියෙන කෙනෙකුට කොහොමද මේක කරගන්න පුළුවන් නේ? හරිද? සල්ලි තියෙන කෙනෙක් මම යාලස් කරා ලික්විඩ් කෑෂ් නෙමෙයි ඇසෙට්ස් තියෙන කෙනෙක්. ගෙයක් ඉඩමක් මේ ඒ වගේ තියෙන කෙනෙක්. අපි එහෙම නැති කෙනෙක් ගැන හිතලා අපි අපේ වා බින්දුවේ ඉන්නේ කියලා. බින්දුවේ ඉන්න කෙනෙකුට මුලින්ම බලන්න ඕන දේ තමයි ඊතුරු මාස 6ක් ඇතුළත තමන්ට ජීවත් වෙන්න පුළුවන් බේසික් වියදම ඔයාගාව තියෙනවද කියලා. බේසික් වියදම කියන එක මම අදහස් කරන්නේ අර රට පාටි අනේක ඒව ටික. එහෙම නැතුවට කන්න බොන්න ගම තවස්න කියන්නේ පවුලක් තියෙන කෙනෙක් නම් අවශ්‍ය ගම බීමා කියන්නේ at least මාස 3කවත් බේසික් කැපිටල් එකක් තියෙනවද කියන එක තමයි මුලින් බලන්න ඕනේ. නැත්තම් මම රෙකමෙන්ඩ් කරන්නේ ඒක මුලින් හදාගන්න කියලා. හරිද? එතකොට මාස 3ක් හෝ 6ක් යනකම් ඔයාට එක අයිඩියා එකකට ફોකස් කරන්න පුළුවන් හින්දා. හරිද? එතකොට මුලින් කරන්න ඕනේ මම එකයි ගොඩක් කට්ටියට කියන්නේ මුලින්ම ජොබ් එකක් කරලා එන්න කියලා. ඒකට හේතු දෙකක් තියෙනවා. එක තමයි ඔයාගේ මයින්ඩ් සෙට් එක සහ ස්කිල් සෙට් එක වෙනස් වෙනවා ඕගනයිසේෂන් එකක් ඇතුලේ වැඩ කරපුවා. ඒකට ඔයාලට ෆෝල්ස් පිට්ෆෝල්ස් මොනවද තියෙන කියලා පේනවා. දෙක තමයි ඔයාලට ෆයිනෑන්ෂල් ඒ කියන්නේ ඔයා ජොබ් එකක් කරනකොට ඔයාලට සල්ලි එනවනේ. ඒකෙන් යම් කිසි ගාණක් ඔයාලට ඉතුරු කරගන්න පුළුවන්. ඔය අදාළ අයිඩියා එකට at least ඉනිෂියල් ෆන්ඩ් එක දාන්න. ඒ දෙකක් පැත්තකින් කියමු. ඒක තමයි මුලින්. මෙහෙම නැතුව අතේ රුපියලක්වත් නැතුව බිස්නස් එකක් පටන් ගන්න එපා. මාස 3ක් විතර යනකොට ඔයගොල්ලෝ ඩ්‍රේන් වෙලා ඒ අයිඩියා එක කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ අර අපි කියන්නේ අඩ්වාන්ස් එක වැටෙනවා කියන්නේ එහෙම වෙනවා. හරිද ඒකෙන්. ඒතකොට ඒක තමයි මගේ පළවෙනි ඇඩ්වයිස් එක වෙනස් වෙන්න පුළුවන් but this is what I figure. දෙවෙනි එක තමයි ඔයාලට ෆන්ඩින් කරන්න පුළුවන් විදි 3-4ක් තියෙනවා. ස්පෙෂලි ස්ටාර්ට්අප් ස්කේල් එකකින් පටන් ගමු. ඒක ලොකු කෙනෙකුට ඒක ඇප්ලයි වෙනවා. ස්ටාර්ට්අප් ස්කේල් නම් ඕන තරම් ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ලංකාවේ ඔයාට up to 1 to 2 මිලියන් වගේ රේන්ජ් එකක වෙනකන් ෆන්ඩින් ග්‍රාන්ට්ස් විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්විටි දෙන්නේ නැතුව. ඉක්විටි බේස් දීලා ගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම්ස් උත් තියෙනවා. ඒකට ඔයාලට 10ක් 15ක් වගේ දීලා අයිඩියා බේස් එකකට සීඩ් කැපිටල් අපි කියන්නේ. සීඩ් කැපිටල් කරන්න පුළුවන් ඒවා තියෙනවා. හරිද? මම නම් ටික කියන්නේ නැහැ. මොකද එකක් දෙයක් මිසුනොත් එමේ ඉතුරු කට්ටිය මගේ ටික තරහ වෙන්නේ. හරිද? ඒකෙන් තමයි Google එකේ සර්ච් කරලා බලලා ලංකාවේ ඕන තරම් ඒවා තියෙනවා. ඉතින් ඒක තමයි ඉතින්. දෙවෙනි එක තමයි ඔයාට යන්න පුළුවන් ඔයාගේ වෙල්ත් එක ඒ කියන්නේ දැන්ට රනිින් බිස්නස් එකක් නම් තියෙන්නේ ඒ බිස්නස් එක පෙන්නලා ඔයාලට බිස්නස් ලෝන්ස් වලට යන්න පුළුවන්. ඒ දෙක ඒ කමර්ෂල් බැංක්ස් වලින් යනවා. කමර්ෂල් බැංක් කියන්නේ ටෙක්නිකලි කමර්ෂල් බැංක් වල මේ ඔය කොහමද සම්පත් මේ DBO නම වගේ බැංක්. එහෙම නැත්නම් ගවර්න්මන්ට් එකේ අලුත් ස්කීම්ස් තුනක් එනවා. එක තමයි ඔයාට පර්චස් ඕඩර් එකක් හරි නැත්නම් කම්පැනි එකේ හොඳ බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා නම් හැබැයි ඔයාට පෙන්නන කොලටරල් එකක්. ඒ කියන්නේ ඉඩමක් හෝ මේකක් නැත්නම් මට මතකයි 60ක් වෙනකම් කොලටරල් සපෝට් එකක් දෙන්න පුළුවන් ඕගනයිසේෂන් එකක් දැන් ලංකාවේ තියෙනවා. හරිද? ඒක මේ මම ඔයගලන්ට ඔන්න මේක ලින්ක්ස් එකක් එවන්න මේකේ පස්සේ මේ අපිට ඔන්න ෂෙයා කරන්නත් පුළුවන්. ඒක තමයි අංක 1. දෙක තමයි ඔයාට 8%ක් වෙනකම් ලෝන්ස් ගන්න 8% පොලියට ලෝන් ගන්න පුළුවන් මිනිස්සු ඔෆ් ඉන්ඩස්ට්‍රීස් through. ඊට පස්සේ තවත් ස්පෙෂල් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා women empower කරන්න women in management කියන්නේ මේ women entrepreneur කෙනෙක් නම් ඒගොල්ලන්ට 4% ටයිප් එකේ ලෝන්ස් උත් තියෙනවා. හරිද? ඒක එක එක තැන් වලින් ඔෆර් කරනවා.
ටෙක් බේස් නැත්තම් කුඩා ව්‍යාපාර අමාත්‍යාංශ ටෙක් බේස් ව්‍යාපාරයක් මත කරන නම් ඒට එහයින් ගිය ව්‍යාපාරයකට නම් ඕගොල්ලන්ට කුඩා ව්‍යාපාර අමාත්‍යාංශය කියන්නේ සෙට් කියලා කියන්නේ ස්මෝල් එන්ටර්ප්‍රයිස් ඩෙවලොප්මන්ට් ඔතොරිටි කියන එකට ඒකට කතා කරලා රෙජිස්ටර් වෙලා ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම්ස් ගොඩාක් තියෙනවා ඔයාලට එන්රෝල් වෙලා යන්න. එතකොට ඒවා රීජනල් බේස් ඒවාත් තියෙනවා. එහෙමත් නැත්තම් ඔයාලට පුළුවන් කතා කරන්න චේම්බර් ඔෆ් එක්ස්පෝර්ට්ස් වලට කතා කරපුවාම ඒගොල්ලෝ ගාව ඉන්නවා ෆන්ඩින් කරන්න කැමති සප්ලයි දැන් ඔයාලට මේ වාගේ මඩු ටික ඩිරෙක්ට් ගන්න කැමති මිනිස්සු. ඒ කියන්නේ අපිට අපරල් වෙන්න පුළුවන්, ভেජිටබල්ස් වෙන්න පුළුවන්, ඕගනික් ප්‍රොඩක්ට්ස් වෙන්න පුළුවන්, ෂැම්පූ වෙන්න පුළුවන් ඕන දේ. ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔයාලට ඉනිෂියල් PO එකකට ඔයාලට බිස්නස් එක පටන් ගන්නත් පුළුවන්. හරිද? දැන් මේ ළඟදී මම ඒකේ චෙයාමන් හම්බෙන්න ගියා කිව්වා ඔයා මට පුළුවන් නම් මෙන්න මං ඉල්ලන ග්‍රේඩ් එකේ සිනමන් කිලෝ 100ක් දෙන්න පුළුවන් මිනිස්සු 100ක් හොයලා දෙන්න. හැවුවා මට දැන් හොයාගන්න බෑ එහෙම. මොකද පළවෙනි මාසේ දෙනවා දෙවෙනි මාසේ නෑ. ඊට පස්සේ තුන්වෙනි මාසේ කිලෝ 50ක් විතර අරගෙනවා. එහෙම බෑ. මට 100ක් දෙනවා කිව්වොත් 100ක් දෙන්න පුළුවන් මේ කෙනෙක් ස්ටෙක් කරලා. ඒ වගේ ඕගනයිසේෂන්ස් ඇතුලේ ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. සල්ලි මුකුත් නැත්තම්. අන්න ඒ වගේ ඔපචුනිටි එකක් කැප්චර් කරලා ඔයාලට බිස්නස් එකක් පටන් ගන්න PO based business එකකට යන්න පුළුවන්. ඔයා දන්න බට් ටික බිලියන් දිනවකට මම ඔයාලට සල්ලි එනවා කියලා. මම ටෙක් ගැනම කතා කරන්න කැමති නෑ. ලංකාවේ ටෙක් තියෙන 8%ක් 10%ක් විතර 90%ක් විතරම ව්‍යාපාර non technological based ව්‍යාපාර. ඕගොල්ලන්ට ඇම්පල් ඔපචුනිටිස් තියෙන ඔය ඔක්කොම ඇතුලේ. ඉතින් මිනිස්සු ඉන්ඩස්ට්‍රීස් වගේ කතා කරන්න නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට මම තෑන්ක් කරන්න ඕනේ. මොකද එයාත් ගොඩාක් try කරනවා අලුත් ස්කීම්ස් ලංකාවේ තුළ ගේන්න. ඉතින් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ෆන්ඩින් කියන්නේ හදාගන්න පුළුවන් කැපැසිටිස් දැන් ගොඩක් හැදීගෙන එනවා. ටෙක් වර්ල්ඩ් එකේ ඉන්නවා නම් ඕන තරම් ස්ටාර්ට්අප්ස් මයික්‍රෝ ෆන්ඩින්ග්ස් තියෙනවා. ටෙක් ෆීල්ඩ් එකේ කතාවක් තියෙනවා අපේ ජොබ් එකට ගියකින් ජොබ් එකට ගිහිල්ලා එක්ස්පීරියන්ස් එක ගත්තට පස්සේ අපිට එකෙන් අයින් වෙලා අපේව දැන් බිල්ඩ් කරන්න පුළුවන්. ඔබතුමා අයිඩියා එකක් මොකක්ද ඒක? ඒක පර්සනල් චොයිස් එක. හැබැයි ගොඩක් ස්ටාර්ට්අප් වල එහෙම අපිට දකින්න ඕනේ ස්ටාර්ට්අප් වල ෆවුන්ඩර්ස්ලා ඒක තමයි ස්ටාර්ට්අප් ෆවුන්ඩර්ස්ලා කියන්නේ කෝපරේට් එකේ ඉඳන් ආපු කට්ටියගේ විදි දෙකක් තියෙනවා. එක තමයි ඒගොල්ලොන් කෝපරේට් වර්ල්ඩ් එකේ වැඩ කරලා එපා වෙලා ඒගොල්ලෝ ස්ටාර්ට්අප් එකක් පටන් ගන්නවා. දෙවෙනි එක තමයි කෝපරේට් වර්ල්ඩ් එකේ ඉන්නකොට තමන් හිටපු කම්පැනියේ මොකක් හරි ෆ්ලෝ එකක් තිබිලා. එහෙම නැත්නම් කස්ටමර් සපෝට් හරි මොකක් හරි එක කෑල්ලක් මිසින් වෙච්ච කෑල්ලක් ප්‍රයොරිටයිස් කරගෙන ඒක බේස් කරගෙන ඒගොල්ලන් කම්පැනි එක පටන් ගන්නවා. ওই කෑලි දෙක තමයි මම ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ. මම මේ දෙකේම වැරදි මුකුත් දකින්නේ නැහැ. ඒක තමන්ට ඔන්ටර්ප්‍රනර්ෂිප් ස්කිල් එකයි ඒ ටික තියෙනවා නම් මම මේකේ වැරද්දක් විදිහට දකින්නේ නැහැ කම්පැනි එකක් ස්ටාර්ට් කරන එක. ටෙක් වර්ල්ඩ් එක අතර මම අනිත් ඉන්ඩස්ට්‍රීස් ගැන ලොකුට කියන්න බෑ මම සර්විස් ස්කේල්ස් දන්නේ නැති හින්දා. නමුත් ටෙක් වර්ල්ඩ් එකේ නම් සාමාන්‍යයෙන් ගොඩාක් හොඳ සස්ටේනබල් ෆන්ඩින් ඒ කියන්නේ සැලරි එකක් ගන්න පුළුවන් තැනට ගොඩාක් කම්පැනි අප්ස්කේල් එකකට එනවා. ඒකින්ද අර ඒක තමන්ගේ හැපිනස් පොයින්ට් එක තමයි. බිස්නස් එකක් කරලා තමන්ගේ හැපිනස් පොයින්ට් එකට යන්න පුළුවන් නම් ඒක කමක් නැහැ. නමුත් කෝපරේට් වර්ල්ඩ් එක ඇතුළේ මම දැකලා තියෙනවා හොඳම ඒ කියන්නේ ටියර්ස් අප් වෙලා ඊවන් ඩිරෙක්ටර් බෝඩ් ලෙවල් එකට ගිහිල්ලා මම හිතන්නේ ලංකාවේ ඉන්න 70%කටත් වඩා ඔන්ටර්ප්‍රනර්ස්ලාට වඩා හොඳට ජීවත් වෙන හැමතාමත් මැනේජර් ලෙවල් එකේ ඉන්න කට්ටිය මම දැකලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජර් හෝ සීනියර් ප්‍රොජෙක්ට් මැනේජර් එකේ ලෙවල් එකේ ඉන්න කට්ටිය මම දැකලා තියෙනවා. එහෙම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ ඔයා මේ ගලවගෙන ඉන්න කියලා. එහෙම ආපු කට්ටියට මම බයින්නෙත් නැහැ. ඒක සමානට මක්ක එකක් දැකලා ඉස්සරහට එන්නේ. සාමාන්‍යයෙන් ටෙක් වර්ල්ඩ් එකේ අවුරුදු 10කට එහා පැත්තේ හිටපු ගොඩාක් කට්ටිය දැන් සාමාන්‍ය 1 මිලියන් වගේ සැලරි එකකට ඒගොල්ලෝ වැඩ කරනවා. ඉතින් අර බිස්නස් එක පටන් ගත්තාම අවුරුදු 10ක් විතර යනකම් ඔයාට ඇත්තටම කම්පැනි රෙවෙනියු එක තියෙන්නේ ඒ කියන්නේ කම්පැනි කෙනාට සැලරි එකක් විතර ගන්න පුළුවන් රෙවෙනියු එක එන්නේ මිලියනක් එනවා කියන්නේ හරිම අඩුයි. මොකද ස්ටාෆ් එක වැඩි කරන්න ඔයාට සැලරි වැඩි කරන්න බෑනේ ඔයාට. එතකොට අර unless you have a very growthable idea අවුරුදු 5ක් විතර ඔයාට sacrifice කරන්න වෙනවා ඔගේ ලයිෆ් ස්ටයිල් එක. ඉතින් ඒක බාගෙන් එකක්. මෙහෙම කරලා මිලියන කෙනෙක් වෙන්න වෙලා අර ඔයාට බිලියන වගේ අයිඩියා එකක් තියෙනවා. එහෙම යන්නත් පුළුවන්. මොකද සමහරට කෝපරේට් ඇතුලේ ගිහිල්ලා ඔයාට බිලියන එකට එන්න බෑනේ. හැබැයි මම ඕනතරම් දැකලා තියෙනවා කෝපරේට් වර්ල්ඩ් එක ඇතුලේ ඉඳගෙන සමහර කට්ටිය above 1 මිලියන වගේ සැලරි ගන්නවා. ඒ ගන්නකොට තව ඉන්වෙස්ට්මන්ට්ස් කරලා කියන්නේ වෙන තැනක වැඩ කරලා නෙමෙයි. ඒ කියන්නේ තමන්ගේ කම්පැනි එකක් දාලා නෙමෙයි. හැබැයි ඒවා සල්ලි වෙන තැන් වල යුටිලයිස් කරලා normal අර අපි දකින අර ටිපිකල් ඔන්ටර්ප්‍රනර්ස්ලාට වඩා ලොකු සැටිස්ෆයිඩ් ලයිෆ් එකක් ගත කරන කට්ටියත් මම දැකලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඕකේ දෙපැත්තම තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් වර්ල්ඩ් එකේ ඉන්න කිං වගේ ඉන්නේ වොරන් බෆට්. අපි කතා කරමු වොරන් බෆට් ගැන එක තනි වචනකින් හරි ගන්නවා. තනි වචනකින් නැතම මෙහෙම අපි නිකන් ඔබතුමා අයිඩියා එක ඔව් මම මෙහෙම කියන්නේ වොරන් බෆට් මහත්තයා ගත්තාම එක ලයින් එකකින් කියනවනම් how to make money from other people's wealth to how other people's support කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක් වැඩ කරන එකෙන් තමන් සල්ලි වන්න කියන එකේ කිං නැත්තම් අර මොකද පයනියර් තමයි වොරන් බෆට්. හරිද? එයා මෙලා වගේ
ස්ටේට්මන්ට් එකකින් මම 2015 16 හරි කිව්වා 18 මම මතක නැහැ කොකාකෝලා එකේ CEO මිලියන 50ක් හොයලා තියෙනවා අවුරුද්දට මේ සැලරි එක විදියට මම කොකාකෝලා එකේ ඉන්වෙස්ට් කරලා මිලියන 400ක් හොයලා තියෙනවා ඩොලර්. ඒකට මුකුත් කොකාකෝලාකට මුකුත් කරන්නේ නැතු. හරිද? ඉතින් අර ඒකේ යා පයිනියර් වෙච්ච කෙනෙක්. ඉතින් එහෙම කෙනෙකුට හිතෙන බෑ මේ මිලියන ගණන් තියෙනවද ඉන්වෙස්ට් කරන්න කියලා. එහෙම නැහැ. මම උනත් පොඩි ගණන් ඉන්වෙස්ට් කරලා තියෙනවා පොඩි කම්පැනි වල පොඩි රිටර්න් වලට. හැබැයි ඇකියුමුලේෂන් එකක් ගත්තාම very good ඉතින්. ස්පෙෂලි ස්ටාර්ට්අප් ස්කේල් එකේ බිස්නස් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් ටිකක් හොඳයි. හැබැයි රිස්ක් එක වැඩි. රියල් ස්ටේට් කියන්නේ ලංකාවේ හොඳටම ග්‍රෝ වෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඒකට ඉන්වෙස්ට් කරන්න ඒකට කමක් නැහැ. කාර් එකක් ගත්තා මේ ඒකත් ලංකාව විතරයි එහෙම වෙන්නේ වෙන රටවල එහෙම වෙන්නේ ලංකාවේ ඉතින් කාර් මාකට් එකත් ඇප්‍රීෂিয়েට් වෙනවා අන්ෆෝචුනේට්ලි. හරිද? ඉතින් මම ඒක විශ්වාස කරන්නේ නැහැ මේ මගේ කාර් එක ගලන් වැඩි වුණා කියලා ඒක මේ මාර හොඳ දෙයක් කියලා. හැබැයි කාරුත් ඉතින් අප්ස්කේල් වෙලා තියෙනවා. ඉතින් නමුත් මම හැම වෙලේම කියන්නේ ස්ටොක් මාකට් එකත් ඇනලයිස් කරලා දාන්න පුළුවන් නම් හොඳ තරම්. but even now I don't play it. මම මුල් කාලේ පොඩ්ඩක් ප්ලේ කරා. නමුත් ඒකට ඒකේ මොඩල්ස් දෙකක් තියෙනවා. එක තමයි ඔයාලට පොඩි ගණන් දදදදා සස්ටේනබල් ඒ කියන්නේ ලොන්ග් ටර්ම් ප්ලෑන් එකකට යන්න පුළුවන්. ඒතකොට ඒකෙදී අද උදේ විකුණනවා හවස ගන්නවා හැම එකක් නැහැ. ඔයා මාක්කද වොරන් කරනවා වගේ මාකරේ හොඳ කම්පැනි එකක් අරගෙන ඒකට ඉන්වෙස්ට් කරගෙන ලොන්ග් ටර්ම් ඒගොල්ලන්ගේ ඉකෝසිස්ටම් එක සපෝට් කරගෙන යන්න පුළුවන්. ඒක. දෙක තමයි ඔයාට බයි ඇන්ඩ් සෙලින් වලින්. ඒ කියන්නේ ක්වික් මේකින් වලින් ලොකු ගණන් ඒ කියන්නේ ටටට ගන්නවා විකුණනවා එහෙම කර ඒක කරියර් එකක් විදිහට හදා ගන්න පුළුවන්. ওই විදිහ දෙක තමයි ස්ටොක් මාකට් එකේ තියෙන්නේ. උදේ ගන්නවා හවස විකුණනවා කරන්න මට වෙලාව නැහැ අංක එක. ඒක මේකේ වෙලාව හදා ගන්න කරගන්න තරම් මට ඇත්තටම මොටිව් එකක් තිබෙන්නේ නැහැ. ඒක එහෙම කියන්න ඕනේ. වෙලාව නැතිකම නෙවෙයි. දෙවෙනි එක තමයි ලොන්ග් ටර්ම් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරනවට වඩා මට ප්‍රයෝරිටිස් තිබ්බා. ඉතින් මම අදට ටිකක් වොර වෙන කැලලක් තමයි ඒකයි. ඇත්තටම මොකද මම මේක විශ්වාස මොකද මාකට් ක්‍රෑෂ් වුණානේ ගොඩක්. ඒකින්ද මම ඒකින්ද රිස්ක් එක වැඩි කියලා හිතලා මම මේ පැත්තට ගියේ නැහැ. හැබැයි මේ පැත්තට ගිහිලා ඊල්ඩ් ඒ කියන්නේ මම ඒකේ IPOs වලින් නම් මම ටිකක් හම්බ කරා ඒක මම honestly කියන්න ඕනේ. හැබැයි අර long term investment එකකට මම ඇත්තටම ප්‍රයොරිටයිස් කරේ නැහැ. ඒකත් හරියට කරන්න පුළුවන් නම් ඒකත් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. හැබැයි නොදැන කරන්න ගිහිල්ලා මම දැකලා තියෙන 95% මිනිස්සු සල්ලි අත් කරගන්න එක තමයි. අනිවාර්යෙන් බහත් තියෙනවා මේ 5ක වගේ වෙල්ත් එක ක්‍රියේට් වෙන 95 කියන. දැන් ඔබතුමා කතා කරා ස්ටාර්ට්අප් එකකට ඉන්වෙස්ට් කරන ලොකු රිස්ක් එකක් ඒ කතන්දරයකට ස්ටොක් මාකට් එකේ රිස්ක් ගන්නොයි අපිට එනවා රිපෝට් බලන්න පුළුවන් මීටින් තියෙන මීටින් වල සම්බන්ධ වෙන්න පුළුවන් එතකොට ගවර්න්මන්ට් එකෙන් ඒවා රෙගුලේට් වෙනවා ඒ වගේ දේවල් අපි රිස්ක් එක ලයිෆ් එක ගන්න ඕනේ නැත්නම් ඔක කතා කරනවා කවුද මේ Facebook එකේ ෆවුන්ඩර් මේවා රිස්ක් එක ගන්න නැති එකම තමයි ජීවිතේ ලොකු රිස්ක් එක කියලා. ඔබතුමා ගත්ත ලොකු රිස්ක් එක මොකක්ද ජීවිතේ? මම බිස්නස් එකකට ඉන්වෙස්ට් කරා මට ඌවදී හම්බෙච්ච මේ බදුල්ලේදී හම්බෙච්ච ඔන්ටර්ප්‍රනර් කෙනෙකුට ඒක මම රිස්ක් පොයින්ට් එකක් කියලා කියන්නේ ඒක තමයි මගේ ලොකුම ලොස් එක මේ මෑත කාලේ වෙච්ච ඒක තමයි මම අර ඩිව් ඩිලිජන්ස් කියන්නේ ඒක. ඒ කියන්නේ පුද්ගලයා ගැන හොයන්නේ නැතුව පුද්ගලයා ගැන ඕවර් කොන්ෆිඩන්ස් වෙලා බිස්නස් එකට ඉන්වෙස්ට් කරා. ඒක තමයි මම ගත්ත ලොකුම මම ඒ වෙලාවේ ඒක රිස්ක් එකක් විදිහට දැක්කේ නැහැ. මොකද මම මේ ඕවර් කොන්ෆිඩන්ස් හිටියේ පුද්ගලයා ගැන. මොකද හරිම ඩෙඩිකේටඩ් සාමාන්‍යයෙන් මට කෝල් 10ක් විතර වද ගන්න පුද්ගලයන්ට මම හරිම කැමතියි. ඒ කියන්නේ මම සර් බිස්නස් එක කරන්න ඕනේ හින්දානේ මට වද දෙන්නේ. ඒ මම ඒ පොයින්ට්ස් දැකලා සහ යාර හොඳ ෆැමිලි ලයිෆ් එකක් තිබ්බා. ඒවත් එක්ක මට තේරුණා මෙයා මේක ග්‍රෝ කරන්න කැමති පුද්ගලයෙක් කියලා. මං කර මගේ ජෙනරල් කන්ඩිෂන්ස් වලින් එහාට ගිහලා. ඒ කියන්නේ ඇත්තටම මේ අදටත් මම වරේන මම කොලේක ඒ කියන්නේ මේ සල්ලි දුන්නා කියලා සයිඩ් එකක්වත් ගන්නේ නැතුව කම්පැනි මට ෂෙයා එකක් දෙනවා කියලා එයා කියපු කතාවට කට වශයෙන්ම මම යාට ඉන්වෙස්ට් කරා. හරිද? ඒ පියුර් පැෂන්. මට මේ ඉන්ඩස්ට්‍රි එකත් මම ආසම ඉන්ඩස්ට්‍රි එකක් ඉඳලා. හැබැයි මාස 4ක් වගේ යනකොට මෑන්ස් පොඩ්ඩක් මෑන්ස් කියන්නේ මේකයි. අපි හිතුවේ නැහැ කවදාකවත් බණ්ඩාරවල වගේ ටවුන් එකක් වතුරෙන් යට වෙයි කියලා. ඒක අංක එක. ඒක මේ අවුරුදු 40 කුදුර පස්සේ තමයි මොදයක් වුණේ. ඉතින් ඒක නැෂනල් ඩිසාස්ටර් එකක් වුණා. ඒකේ ෆැක්ටරි එකට යට වුණා. ඉතින් ඒකත් එක්ක ඒ මාසෙක වැටිච්ච ගමන් අර මං කියන්නේ හැම වෙලේම ඉකොනොමික් ස්ටැබිලිටි එක නැති වෙච්ච ගමන් මිනිස්සු තනිකරම හේවා වෙනවා කියලා. ෆැක්ටරි එකයි ආයේ ගේ යට වුණාට පස්සේ මේ එයාට තනිකරම ඔළුව අවුල් වුණා. ඊට පස්සේ එතනින් යන්න උනා අලුතෙන් රෙන්ට් එකට ගයක් හොයාගන්න උනා මේක වෙනකම් ගේ හස් කරලා ගන්නකම් ෆැක්ටරි එකේ වැඩ ටික ඔක්කොම හිර වුණා. මතන සීනි කිලෝ 400ක් හරි 700ක් හරි වතුරට මේවා වුණා. ඉතින් ඒවා දැන් ඒ එක ටියර් එකට හැපෙත් මට තව ෆන්ඩ් කරන්නත් බෑනේ. ඒතකොට මම කිව්වා මේක අපි try කරමු මම අරන් යන්න කියලා. ඒත් එයාගේ ફોකස් පොයින්ට් එක සම්පූර්ණයෙන්ම අවුට් වුණා. ඉතින් ඒවත් ඔක්කොමත් එක්ක බිස්නස් එක වැටුණා. මමත් පොඩ්ඩක් හිර වුණා මේ මගේ වැඩවලට. ඉතින් ඒතරින් ඒ බිස්නස් එක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මම දාපු ඉන්වෙස්ට්මන්ට් එකම හරි කරම වතුර ගියා. ඒත් ඒක තමයි ගත්ත ලොකුම රිස්ක් පොයින්ට් එකක්. හැබැයි ඒ වෙලෙත් මම ඉතින් honestly කතා කරනවා ඒ වෙලේ මම මේක රිස්ක් එකක් විදිහට දැක්කේ නැහැ. ඒ කියන්නේ මම ඕක කමියුනිස් වෙච්ච ඉතින් මම ඒක කියන්නේ මේ වගේ කොච්චර අපි කතා කරත් අපි වුණත් ඒ වැරදි කරනවා.
ඉතින් හැබැයි ඒක මාස 4කින් ඉක්මනට ෆේල් වෙච්ච ඉඳලා මම පොඩ්ඩක් රිකවුනා කියන මම ඒක අතල්ලා දාලා ඉතුරු වැඩවලට පටන් ෆෝකස් කරා. හැබැයි ඒක තව ඩ්‍රැග් කරන් ගියා ඊට වඩා ඉන්වෙස්ට්මන්ට් එකක් මම කරනවා. ඉතින් මේක කරේ නැතුව ඉතින් මම හැමෝටම ඇඩ්වයිස් එකක් විදිහට දෙන්නේ. කොච්චර ඕ කොම්පියුටර්ස් වුණත් කොච්චර හොඳම ළඟම යාළුවෙක් වුණත් බිස්නස් එක පටන් ගන්නකොට ඩොකියුමන්ටේෂන් කියන්නේ ඉතාම වැදගත් කැලල. ඒතකොට ඒ කැලල හරියට කරගෙන තියාගන්න ඕනේ. ඒක මේ ඔයයි වයිෆුයි අතර බිස්නස් එකක් කරත් ඒක ඩොකියුමන්ට් කරගන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැ ජීවිතේ මොන වෙලාව මොන පැත්තට මාව වේද කියලා. එතකොට හැම වෙලේම ඔළුවේ තියාගන්න බිස්නස් එක කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් පාර්ටි එකක්. ඒක ඔයාගේම ඕනේ. අයිතිකාරයෙක් කියලා දෙයක් නැහැ. අයිතිකාරයෙක් විතරයි ඉන්නේ. එයා වෙනම පාර්ටි එකක්. හරිද? ඒ කියන්නේ අර ඉඩමක් වගේ තමයි. ඒක වෙන කෑල්ලක්. එතකොට අයිතිකාරයෝ 3-4 දෙනෙක් ඉන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි කාටවත් ඒකේ මේ බිස්නස් එක මගේ මේක මට ඕන විදිහට කරන්න එහෙම කියලා කියන්න බෑ. ඒක අපි ෂෙයාර් රිස්පොන්සිබිලිටි වල ඉන්නවා. ඒක තමයි රිස්ක් පොයින්ට්ස් වලින් තිබෙනවා. ඒකවා ලයිෆ් එකේ ආපු පේන්ම කියන්නේ ගත ලොකු රිස්ක් එකෙන් එකක්. ඔව් අනිත් එක තමයි කසාද බඳින එක. කසාද බඳිනවා කියන්නේ ලොකුම රිස්ක් එකක්. ඒක අනිවාර්යයෙන්ම ඔක මේ ගොඩක් කට්ටිය වෙනස්ලා කියනවා මේ මොකද අපි හරම කෙනෙක් හම්බුනේ නැත්තම් අපි කරන සැක්‍රිෆයිස් එක අපි ලකින් නැත්තම් අපිට ඔක්කොම නැති වෙනවනේ. ඔව් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් ගත්තාම එයා ඩිෆරන්ට් ජීවියෙක්. ඒක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. ඉතින් ජීවිතේ හරි පාර්ට්නර් වැරදි පාර්ට්නර් කියලා දෙයක් නැහැ. ඒකට කවදාවත් මේ 100%ක් හරි පාර්ට්නර්ස්ලා හම්බෙන්න මම තාම දැකලා නැහැ. හැබැයි 95ක් විතර හරි පාර්ට්නර් හම්බෙන්න වෙලාවල් මම දැකලා තියෙනවා. ඒක ඔන්ටර්ප්‍රනර් කෙනෙක්ගේ ජීවිතයත් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හම්බුණා. ඒක ඇත්තටම ගොඩක් ප්‍රිවිලේජ් පොයින්ට් එකක්. ඒක මම ඇත්තටම කියන්නම්. අපිට ඇත්තටම වෙලාවක් කලාවක් කියලා දෙයක් නැහැ. අද වුණා දැන් ඊයේ මේ වැඩේට එන්න ඕන හින්දා මම ඇවිල්ලා ගෙගොඩ හිටියා. ඒ වගේ දේවල් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. දැන් මටත් ෆැමිලි එකක් තියෙනවා. ඉතින් ළමයා දේශකෝලේ දාන්න යනවා. ඒතකොට ඒ ඔක්කොම එහා පැත්තට ස්විච් කරනවානේ අනිත් පුද්ගලයාට. ඉතින් ඒ වගේ දෙයක් කන්ටෙන්ට් ෂෙයාර් කරන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න. පර්සනලි මගේ ලයිෆ් එක ගත්තා දැන් රොටරි වගේ වැඩක් කරනකොට ඒකෙත් ලොකු කමිට්මන්ට්ස් යනවා. දැන් මම විද්‍යාවට ගිහිල්ලා ආවා වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඇබ්සෝබ් කරන්න පුළුවන් පාර්ට්නර් කෙනෙක් හම්බුනහම ඒක ටිකක් ඕකේ. ඒ කියන්නේ ජීවිතේ වල මේ. හැබැයි අර මං කලින් කිව්වා ගයි ජිම් එකට යනවා වගේ තමයි. ලයිෆ් එක තනි කරමු තියෙන ඔයාට. ඒකට ඔය මොන ප්‍රශ්න තිබ්බත් ඔයාගේ බිස්නස් එකට ප්‍රයොරිටයිස් කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක ප්‍රයොරිටයිස් කරලා කමිට් කරන්න ඕනේ. ප්‍රයොරිටි සදා ගන්න පුළුවන්. කමිට්මන්ට් එක තියෙනවා. සමහරකට මම ස්පෙෂලි ඔන්ටර්ප්‍රනර්ස්ලාට මම කියන්න කැමතියි ඔයා තමන්ගේම බිස්නස් එකක් රන් කරන හින්දා ඔයාව ඉන්ඩිපෙන්ඩන්ට් කරලා ජීවිතේ අරන් යන්න පුළුවන් මිනිස්සෙක්ව කසාද බඳින්න පුළුවන් නම් that's a plus point. නැත්තම් ඔයා මත ගොඩාක් ඩිපෙන්ඩ් වෙන කෙනෙක් නම් ඒක ඊටාම ලොකුවට බලපානවා ඔයාගේ බිස්නස් එක ඉස්සරහට කමිට් කරගන්න. ස්පෙෂලි යං ඔන්ටර්ප්‍රනර්ස්ලාට මට කියන්න තියෙන්නේ මැරේජ් is a commitment. ඒ කමිට්මන්ට් එක කොච්චර ලෙවල් එකට යන්න පුළුවන් පුද්ගලෙක් ඒ කියන්නේ ඔයාගේ ජීවිතේට කමිට් කරන්න පුළුවන් පුද්ගලයෙක්ව මැරි කරන්න ඒකට කලබල වෙන්න එපා. කිරෙට් හිතෙන්න පුළුවන් දැන් ඔබතුමා බිස්නස් රන් කරන ඇයි තවමත් වර්ක් කරන්නේ ඔබතුමාට සම්පූර්ණ රෙස්ට් එකක් ගන්න පුළුවන් කිරෙට් හිතන්න පුළුවන් ඒකයි ගාවන්ට වර්ක් කරනවා ෆොටෝග්‍රැෆි කරනවා ඇයි තාමත් වර්ක් කරන්නේ එක වචනකින් උත්තරේ තමයි හැපිනස්. මම මේක එන්ජොයි කරනවා. වර්ක් කරන ලයිෆ් එකේ පාර්ට් එක. මොකද මම හිතන්නේ මුකුත් නැතුව ගෙදරටලා ඉන්න ගියොත් එහෙම උපරිම මට ඉන්න පුළුවන් වෙයි දවස් 3ක්. ඊට වඩා දැන් ඉන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ ෆෝන් එකක් අතේ තිබ්බොත් නම් කොහොමවත් ඉන්නේ නැහැ. අනිවාර්යෙන් වෙනවා දවස් දෙකකින් විතර. ෆෝන් එකක් නැතුව නිකන් හිටියොත් පොඩ්ඩක් ඉදී. මොකද ෆෝන් එකේ මම ගොඩාක් වෙලාවට අලුත් දේවල් බලන්න අලුත් අයිඩියාස් එනවා. අයිඩියාස් ආපුවාම ඔළුවේ තියාගෙන ඉන්න බෑනේ. ඇක්ෂන් කරන්න ඕනේ. ඉතින් ඒක කාටයි කතා කරනවා, එක්ක ඔෆිස් එකේ කරන්න try කරනවා. ඉතින් ඒකින්න ඒක part of the life. මම අර කවදාවත් අර work life balance කියලා වචනේ ලොකුට විශ්වාස කරන්නේ නෙමෙයි. එහෙම balance කරන්න බෑ. දැන් balance එක තියෙනවද? ඒ balance කියන්නේ මේකයි. ඒක balance කරන්න අර 120ක් ගෙදරට දෙන්න 10ක් ගෙදරට දෙන්න වැඩේට දෙන්න 11ක් සෝෂල් ලයිෆ් තියාගන්න. ඇත්තටම ස්ටාර්ට්අප් කරන්න බිල්ඩ් අප් කරන්න බෑ. ඒ මයින්ඩ්සෙට් එක කොහොමද කරන්න බෑ. අනික මේ ෆික්ස් පර්සන්ටේජස් තියාගන්න පුළුවන් කියලා මම කොහොමද විශ්වාස කරන්නේ. ඒක ගැන දැන් සමහර කට්ටිය මම දැකලා තියෙනවා මයිකල් ලෙක්චර් එකකට ගියා work life balance එකක් කරනවා ජීවිතේ පැය 8ක් අපි නිදා ගන්නවා තිබ්බොත් ඒක පැය 6කට අඩු කරලා අපි તો පැය 18ක් තියනවා කියලා. ඒතර පැය 18ට මෙන්න මෙහෙම කෑලි කරන්න කියලා. ඒක කරලා at least එයා කියන්නේ දවසකට කරන්න අමාරු නෑ සතියකට හදලා සතියේ ඒ පැය ගාන ඒ අදාළ කෙනෙකුට දෙන්න කියලා. අපි ගෙදරට නම් අපි දැන් පැය 40ක් නම් සතියේ තියෙන්නේ පැය 40 පැය 20ක් ගෙදරට තියන්න. එහෙමම කියලා. මම හිතන්නේ නැහැ. ඒක මට නම් කවදාකවත් කරන්න බෑ. මම හිතන්නේ නැහැ ලංකාව වගේ US කල්චර් එකකදී ඒක කරන්න පුළුවන් ඇති. අපි ඉන්න සොසයිටි එකයි අපි ඉන්න රටයි එක්ක ගත්තාම මම හිතන්නේ නැහැ හැම මේ ෆ්ලික්ස් බ්‍රැකට් ඇතුලේ තියාගෙන. ඒ කියන්නේ 120ක් ගෙදරට 10ක් ඔෆිස් එකට 10ක් සෝෂල් වර්ක්
ඉතුරු ටික ඔයාගේ එන්ජොයිමන්ට් එහෙම බ්‍රැකට් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ. අපි වගේ ටෙක්නොලොජි පුෂ් කරන කට්ටියට එහෙම කරන්න මම අමාරුයි. අනිවාර්යයෙන්. තවටියක් නෝමලි ස්ටාර්ට්අප් එකක් වගේ නෝමලි ග්‍රෝවල් බිස්නස් එකක ඉන්නකොට ප්‍රශ්න කියන මේ ප්‍රශ්න එන්නේ සහ නොහිතන ප්‍රශ්න එන්නේ. ඔව්. එතකොට ඒ වගේ තත්ත්වයකදී අපිට කොහොමත් ඒ වගේ ටයිම් එක මනස් කරගෙන අනිවාර්ය ජීවත් වෙන්න බෑ. කෙනෙක් හිතෙන්න පුළුවන් දැන් මට මේ වගේ කෙනෙක් ඉලෝන් මාස් මම ෆලෝ කරන මේවා කෙනෙක් හිතෙන්න පුළුවන් මට පොඩි කෙනෙක්ට හරි හිතෙන්න පුළුවන් මට ඔබතුමා වගේ එන්න ඕන කියලා. මොකක්ද දෙන්න පුළුවන් අපි දැන් වැඩ කරන අන්තිමට මොකක්ද දෙන්න පුළුවන් අවසාන ඇඩ්වයිස් එක අපේ කමියුනිටි එකට සහ බලන කට්ටියට. මගේ ගතයුතු දේවල් ටික මම කියන්නේ. හරිද? මොකද මගේ හොඳ නරක දෙකම තියෙනවා. ඒ නරක පැත්ත අඩු කරගෙන මම ෆුල් try කරනවා. දැන් ඔය මම කියව ටයිම් බොක්සින් වගේ මෙතඩ් වලින් මම try කරනවා පුළුවන් තරම් මගේ unutilized වෙලාව utilize කරන්න. මගෙන් ගත හැකි හොඳම දේවල් තමයි එක punctuality. එතකොට ඒක මම ඉගෙන ගත්තේ මගේ අවුරුදු දෙක තුනකින් මගේ ජීවිතේ life එක ගොඩක් වෙනස් වුණා කියලා. වෙලාව තමයි අපිට තියෙන ලොකුම ඇසට් එක. ඒ ඇසට් එක කල්පනාකරණය කර ගැනීම තමයි නම්බර් 1. ඒක මම try කරනවා පුළුවන් තරම් කරන්න. මම හිතන්නේ ඕගොල්ලොත් වැඩියෙන්ම කරන්න ඕනේ තමයි වගේ ඇසට් එක කල්පනා කරන එක. දෙක තමයි මම මගේ ජීවිතය වලට මගේ හීන වලට KPIs දාලා දෙන්නේ. ඒ කියන්නේ තව මගේ ජීවිතේ අවුරුදු 50 වෙනකොට මම ඒක ඕපන්ලි කියන්නේ. මගේ ජීවිතේ අවුරුදු 50 වෙනකොට මට at least 1.5 million passive income එකක් තියෙනවා. ඒ කියන්නේ මම වැඩ නොකර නිකන් ගෙදරලා වාඩිලා හිටියොත් 1.5 million මට බැංක් වෙන්න ඕනේ මගේ daily activities. මම මේක ඉන්වෙස්ට්මන්ට් අරගෙන කරන්නේ මේව වෙනම තියාගන්න පුළුවන්. cash flow එක. ඔව් cash flow එකට 1.5 million දෙන්න ඕනේ කොහෙද? උතර මම වැඩ කරන්නේ ඒ වගේ ටාගට් එකක්. මායකින් අපි හිතමු ලක්ෂ 5ක් වෙනවා ඊළඟ එක ලක්ෂ 5ක් වෙනවා කියලා හිතනොත් තව ලක්ෂ 5ක් මට හොයාගන්න ඕනේ එළියෙන්. එහෙනම් මම වැඩ කරන්නේ ඒ ලක්ෂ 5 එළියෙන් කොහොමද හොයාගන්නේ සහ මායකින් සහ ඊළඟ ලක්ෂ 5ක ඉන්කම් එකක් ගන්න විදිහට මේ දෙන්න ග්‍රෝ කරන්නකෝ. ඒකට KPI දාගෙන තමයි මම දුවන්නේ. හැම වෙලේම මගේ ලයිෆ් එකේ සක්සස් පොයින්ට් එක ඇවිල්ලා තියෙනවා නම් ඒකට හේතුව KPI එකක් එක දුවන්නේ. අර 2018 9 දී මම ඉගෙනගෙන තිබ්බේ නැහැ. හරිද? කවුරු එහෙම කියනවා නම් මම හිතන්නේ ඒක ටිකක් වැරදි ඇති. එහෙම ඉගෙන ගන්න ආගපු කට්ටිය ලොකු වෙලත් ඇති ඒකත් හරි. නමුත් මම ඉගෙන ගත්ත මේ ළඟදී ඉතින් මම ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ලයිෆ් එකේ KPI පොයින්ට් එකක් තියාගෙන දුවන්න. ඒ level fail වුණාම පළවෙනි පාර මම තියාගත්ත පොයින්ට් එක තමයි කවදා හරි මම government university එකක advising capacity එකට එනවා. ඒක මම achieve කරන්න මට ඕවර්නයිට් කරන්න බෑ. මම ඉගෙන ගන්න ඕනේ, ග්‍රැජුවේට් වෙන්න ඕනේ, පෝස්ට් ග්‍රැජුවේට් වෙන්න ඕනේ, MSc කරන්න ඕනේ. ඒ ලෙවල් පැන්නට පස්සේ තමයි ඒ කියන්නේ ඒ TS ටික පැන්නට පස්සේ තමයි මට ඔය වගේ තැනකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔව්. හරිද? එතකොට ඒකට ටයිම් එකක් යනවා. මට ගෝල් එකක් තිබ්බා මම මෙන්න මේ ලෙවල් වලට යනවා කියලා. දැන් මම OLS විශ්වවිද්‍යාලයේ ෆැකල්ටි බෝඩ් එකේ ඉන්නවා. ඉතින් ඒ වගේ බෝඩ් පොසිෂන් එකකට එන්න තරම් මම මාව ග්‍රෝ කරගත්තා. හරිද? ඒත් අර ඒ ලෙවල් වලට පස්සේ පළවෙනි පාර කැම්පස් යන්න බෑ. එහෙම කියලා වැටුනේ නැහැ. ඉතින් ජීවිතේ ටයිම් එකක් තියෙනවා. මට පොඩ්ඩක් පරක් වුණා මම කිව්වා අවුරුදු දෙකක් මම නාස්ති කරා ඒ ලෙවල් දෙපාරක් කරන්න දෙපාරක් දෙවෙනි පාර කරගෙන අතුගුරි පාර කරන්න. ඉතින් හැබැයි ඒ ඔක්කොම කරේ ටාගට් එකක් ඇතුව. ඉතින් දැන් මේ PhD එක මම පඩ කරන් තියෙන්නේ ටාගට් එකක් ඇතුව. මොකද ડોක්ටරේට් එකක් කියන එක ලෙජිටිමේට් ડોක්ටරේට් එකක්. නැත්නම් අපිට ඕන හැටි ડોක්ටරේට් ගන්න පුළුවන්. මේ ලෙජිටිමේට් ડોක්ටරේට් එකක් කියන එක මගේ කීට වලින් එක කැලලා. මගේ මුළු පවුලේම මම තමයි මේ MBBS නැතුව PhD ડોක්ටරේට් නේ මම කරොත්. ඉතින් ඒක මගේ එක ලයිෆ් ටාගට් වල එකක්. ඉතින් මම දෙන්න යනවා. කම්පනි සතින් ගත්තොත් මිලියන් ඩොලර් කම්පනි ගැන එක ටාගට් එකක්. වාහන අතින් ගත්තොත් මට මේ සුපර් කාර් එකකුයි හොඳ ජීප් එකකුයි ගන්න ආදියක් තියෙනවා. ඒකත් පාර්ට් ඔෆ් කැලලා මම ඔය කරලා තියෙන්නේ ඔය හැම එකටම මට කොච්චර සල්ලි ගානක් ඕනද? ඒ සල්ලි ටිකට මම කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා ඒ මහන්සි එක තමයි මේ කරගෙන යන්නේ. ලයිෆ් එක කියන්නේ ඉතින් නෝමල් ලයිෆ් එක කියන්නේ මොකට තමයි ලයිෆ් එකේ තේරුම තමයි ඉතින් මේදී අනිවාර්යයෙන්. ඒකයි Tamanට සතුට හිතෙන දේවල් කරන්න. අර ඒ කියන්නේ ජොබ් එක මත්තේම මැරෙනවට වඩා කියන්නේ වැරදිලා තේරුම් ගත්ත වැරදි කියන්නේ වැරදි කරගෙන තේරුම් ගත්ත එක තමයි අපිට ඇත්තටම දෙයක් කරන්න ඕන නම් අපිට ඕන තරම් වෙලාව තියෙනවා. අපිට ඒ කමිට්මන්ට් එකක් දෙන්න දෙක විතර වෙලා මොකද ජිම් එකට යන්න ඕන වෙලාව හදා ගන්න පුළුවන්. ඒ වෙලාවට ෆැසිලිටේට් කරන ෆැසිලිටිස් තියෙනවා. ෆොටෝග්‍රැෆි හරි වයිල්ඩ් ලයිෆ් හරි ඕන දෙයක් හරි කර කායකින් හරි කඳුරකින් හරි ඕන නම් ඒකටත් වෙලාව හදා ගන්න පුළුවන්. ඒක තමයි මට කියන්න තියෙන අන්තිම ඇඩ්වයිස් එක විදියට. සමරයිස් කරොත් time management number 1, number 2 prioritize your goals and keep your focus on where you're going to go. Number 3, end of the day what matters the most is your happiness. ජීවිතේ සතුටින් ඉන්න එක විතරයි ජීවිතේ වැඩ. So do what you love. ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් සෝෂල් මීඩියා ටික අපි කට්ටියට. ඒක Facebook. මම ඕනම සෝෂල් මීඩියා එක යටින් තමයි උඩ කියලා සර්ච් කරොත් මම ඉන්නවා. Facebook එකේ දෙකක් තියෙනවා. මගේ page එක සහ
ප්‍රොෆයිල් එක ඊදවේ ඒ නිදබවුණු කියලා තියෙන ඇත්තම පේජ් එක ඊට පස්සේ පර්සනල් ප්‍රොෆයිල් තියෙනවා ලංකාවේ තියෙන මේජර් සෝෂල් මීඩියා ඔක්කොගෙම ඉන්නවා X එකේ අරුණ සමග මොකද මේ X එකේ මම දැන් පොඩ්ඩක් ඇක්ටිව් නැහැ නැත්නම් අනිත් හැම එකේම ඉන්නවා ඉතින් ඕන එකකින් TikTok උනත් මොකද අහලා ඕන එකකින් කතා කරන්න පුළුවන් එහෙම නැත්නම් 077යි 234යි 2211 මම අපේ ස්ක්‍රීන් එකේ දාන්න පුළුවන් වෙයි නැත්නම් ennet.my.lk එකට දැම්මොත් ඕන වෙලාවක මම රිප්ලයි කරනවා අවසාන ප්‍රශ්න අවසානදී මට ඔබතුමා කිව්ව මෙන්න මේ ගෝල් මිනිහම කියලා. මගේ ඉන්න එකම ගෝල් එක තමයි මට අවශ්‍යයි දැන් අපි දකිනවා පොඩ්කාස්ට් ඉන්ඩස්ට්‍රි එකේ ලෙක්ස් ඉන්නවා ජෝ රෝගන් ඉන්නවා ඒතකොට US ඒතකොට ඉන්දියාවේ ඉන්නවා BYSF වගේ කෙනෙක්ට මට හිතෙනවා නම් මට ලංකා ඉතිහාසය ක්‍රියේට් කරන්න ඕනේ. මට ඕන ඉතිහාසය ක්‍රියේට් කරන්න මට ඕන නම්බර් 1 මේ කියන්නේ නම්බර් 1 පොඩ්කාස්ට් එක ලංකාවේ දාන්න ඕන නම් මොකද්ද කියන්නේ මොකද්ද මම කරන්න මටද ඇඩ්වයිස් එක මොකද්ද? මම හිතන්නේ මේකට හොඳම දේ මම මගේ කටින් කියනකට වඩා මම අමිත් ඊයේ කිව්වා එයා මොකද කරන්න ඕනේ කියලා. මම හිතන්නේ ඔයා එක වීඩියෝ එකක් ඔයා කරන්න ඕනේ. මම කියපු දේම නෙමෙයි. ඒ දේ බේස් කරගෙන ලංකාවේ පොඩ්කාස්ට් එකක් කවුරු හදනවා මෙන්න මෙහෙම තමයි හදන්න ඕනේ. මම මේක ප්‍රූව් කරලා පෙන්නනවා මෙහෙම එකක් කරොත් මේක හදන්න පුළුවන්. ඔය හිතන්නේ ඒ වීඩියෝ එක ඔයා කරන්න ඕනේ. අනිවාර්යෙන් සහ ඒ වීඩියෝ එක හදලා ඒ ලෙවල් එකට අපි 3 දවසකට අනිවාර්යෙන් පොඩ්කාස්ට් එක කරමු. අනිවාර්යෙන්. Thank you so much සම්බන්ධව සහ මේ ආයතනයේ සහ ස්ටුඩියෝ එක අපි ඉන්නේ e-learning ස්ටුඩියෝ එකේ. Thank you so much මේ හැම දෙයකටම අවස්ථාව ලබා දුන්නට අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. පොඩි අවසාන වශයෙන් දෙයක් හැරි පොටර් එකේ කතාව මේ ලයින් එකක් තියෙනවා. ඒ ලයින් එක කියලා ඉවර කරන්න. Help will be given for those who ask for it. මේ හැරි පොටර් කියන්නේ හරිද? උදව්වක් ඉල්ලන මිනිස්සුන්ට තමයි උදව්වක් ලැබෙන්නේ. ඒකිට උදව්වක් ඉල්ලන්න කොයි වෙලාවත් පසුබට වෙන්න එපා. තරකින් හම්බෙන්න පුළුවන්, තරකින් හම්බෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි උදව්වක් ඉල්ලුවොත් තමයි උදව්වක් හම්බෙන්නේ. සහ අනිවාර්යෙන්ම මොකද ජැක්පත් තියෙනවා මේ ජැක්ම කියන කෙනාවකදී මිනිස්සුන්ට අපිට හීනට උදව් කරන්න පුළුවන්. ජැක් කියන්නේ බිලියනර් කෙනෙක්. චයිනා වල අපිට පුළුවන් මිනිස්සුන්ගේ ළමයින්ගේ හීනට උදව් කරන්න. නමුත් එයාට හීනයක් තියෙන්න ඕනේ. හරිද? අනිවාර්යෙන්. අපේ අස අලුත් වීඩියෝ එකක් හමු වෙමු. Thank you so much.